සේක ආයෙ ටිකක් කියන්න බලන්න. කිව්වේ අපි හිතමුකෝ HCl අරන් තියනවා කියලා දෙන්නම සාන්ද්‍රණය එකයි. එකයි මවුල ගණඩ ස්පීඩ් එක. හරිද? එතකොට මේකෙමුත් අරන් තියනවා මිලිලීටර් 50. මේකෙමුත් අරන් තියනවා මිලිලීටර් 50. ඒතර එකම ප්‍රමාණය අරන් තියෙන්නේ. හරි එකම ප්‍රමාණය ගත්තත් ඔයාලට තේරෙනවද මෙයාගේ අණුවක ඉන්නේ එක H එකයි. මෙයාගේ අණුවක H ලා කීයක් නිදාස් වෙනවද? දෙන්නෙක්. දෙන්නෙක් නිදාස් වෙනවා. එහෙම ගත්තොත් එකම ප්‍රමාණය සල්ෆියුරික් සහ HCl ගත්තොත් එහෙම එකම සාන්ද්‍රණයේ එකම පරිමාව ගත්තොත් එහෙම අනිවාර්යෙන් සල්ෆියුරික් එක නම් වෙන්නේ. ඊළඟට ඉන්නවා නයිට්‍රික් HNO3. HNO3 කියන්නේ නයිට්‍රික්. නයිට්‍රික් ගත්තොත් එහෙම මෙයාව කැඩෙන්නේ H+ වලටයි NO3- වලටයි. ඒතර මේ තමයි අපිට ඉන්න ප්‍රබල අම්ල තුන. කවුද? හයිඩ්‍රොක්ලෝරික් එක්කෙනයි, සල්ෆියුරික් එක්කෙනයි, නයිට්‍රික් එක්කෙනයි. ඔන්න ඔය තුන් දෙනා ගැන තමයි දාලා තියෙන්නේ. ඊට අමතරව දුබල අම්ල පැත්තට දාලා දෙනවා තුන් දෙනෙක්. CH3 COOH මේ ඇවිල්ලා ඇසිටික්. මෙයා නම් කැඩෙන විදිය අහන්නේ දැන් මේගොල්ලෝගේ අහන්න පුළුවන්. කැඩෙන විදිය කොහොමද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl එක කොහොමද කැඩෙන්නේ? සල්ෆියුරික් කොහොමද කැඩෙන්නේ? නයිට්‍රික් කොහොමද බිඳෙහෙලෙන්නේ? ඒව අහන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝගේ අහන්නේ මේගොල්ලෝගේ නිකන් සූත්‍රය විතරක් ආයි. CH3 COOH ඇසිටික්. ඇසිටික් කියන්නේ කවුද මේ? ඇසිටික් කියන්නේ ආද? අම්ල ඇසිඩ්. ඇසිටික් කියන්නේ විනාගිරි වල. හරි. ඊට පස්සේ ඉන්නවා H3P H2CO3 කියලා කියනවා. H2CO3 මෙයාගේ නම කාබොනික්. මෙයාගේ නම කාබොනික්. ආයෙ කෙනෙක් ඉන්නවා H3PO4 කියලා. හරිද? මෙයාගේ නම ෆොස්ෆරික්. ତොර අම්ල කියන එක තේරෙනවද කියන්නේ? ඔව් සර්. එතකොට අම්ල වල ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා ප්‍රබල වශයෙන් කියන්නේ පූර්ණ වශයෙන් H+ අයන උදාහරණ වන පූර්ණ වශයෙන් H+ අයන උදාහරණ වන උගල ප්‍රබල අම්ලයක්. භාගිකව H+ අයන උදාහරණ වන දුබල අම්ලයක්. ප්‍රබල අම්ල තුනක් අපිට ඉන්නවා. දුබල අම්ල තුනක් අපිට ඉන්නවා. ප්‍රබල අම්ල තුනේ විඝටන අහන්න පුළුවන්. විඝටනය කියන්නේ බිඳෙන්න මොනවද වෙන්නේ කියලා. හැබැයි දුබල අම්ල වල විඝටන අහන්නේ. තේරුණාද? ඔව් සර්. ඔය ටික දාගන්න. ඔයාට ඕනනම් දැන් දාගන්නත් පුළුවන් නැත්නම් පස්සේ ලියා ගන්නත් පුළුවන්. කැමැත්ත. දැන් ලියා ගන්නව තමයි ලේසි මේක විතරයි. හරි.
හරි සර්. හරිනේ. ඒක හරි. ඒතර කෙනෙක් මේකේ මේ මම අර පොඩි කාලේ ඉඳලා අපි කතා කරන් ආපු දේ ඉඳලා තමයි ආවේ. අම්ලයක් කියන්නේ මුල් රහ දෙයක් කිව්වට ඒක එහෙම කියන්න බෑ. ඒතකොට ඒක කටේ දාලා බලන්න ඕනේ වගේ සීන් එකක් තියෙනවනේ. එතකොට මේකේ අච්චු පොතේ කියන්නේ ඊළඟට පිටු අංක 194ටයි 95ටයි එන්නු. පිටු අංක 194 195. හරි සර්. ඒකේ මම මේක ලියන්න දෙන්නේ නැත්තේ මේක මේ ලොකු වාදයක් වෙනව නැත්තම් මේක. ඕකේ කියනවා නේද විද්‍යාගාරවල තියෙන අම්ලවල කෙනිස් ප්‍රධාන අම්ලවල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. දැන් මේ ප්‍රබල අම්ලයි දුබල අම්ලයි කියන්නේ එක කතාවක්. ඒක හරි. හැබැයි මේ දැන් අපි හිතන්නකෝ ප්‍රබල අම්ලයක් වුණත් අපි හිතන්නේ අපි මොනාරි සැර අම්ලයක් ගන්න. ඒ ප්‍රබල අම්ලය වුණත් මට බැරිද වතුර කලවම් කරලා සැර බාල කරන්න? මම අහන්නකෝ. නෑ සර්. ඒ කියන්නේ අපි හිතමු මෙතන මේ අම්ලය ප්‍රබල අම්ලයයි මෙහා දුබල අම්ලයයි කියලා වෙන් කරේ පිට කරන H+ අයන ප්‍රමාණය නෝනේ. ඔව් සර්. ඒ කියන්නේ එක්කෙනෙක් ප්‍රබල වෙලා එක්කෙනෙක් දුබල වුණේ පිට කරන H+ ප්‍රමාණය. ඒ කියන්නේ එක්කෙනෙක් වැඩිපුර H+ පිට කරනවා. එක්කෙනෙක් අඩුවෙන් H+ පිට කරනවා. ඒකනේ එක කතාව. හැබැයි අපිට මෙහෙම හිතන්නකො. දැන් අපි ගාව තියෙන ප්‍රබල අම්ලයක් මම නිකමට හිතමු අපි ප්‍රබල අම්ලයක් අරගෙන ඉවරලා එයාට වතුර පොඩ්ඩක් නම් කලවම් වෙලා තියෙන දැන් අපි මේකට කියනවා මොන අම්ලයක් කියලාද? සාන්ද්‍ර අම්ලයක්. සාන්ද්‍ර අම්ලයක් කියන්නේ මේකේ අම්ල ගතිය වැඩි, වතුර ගතිය අඩුයි. ඊළඟට තව අම්ල වර්ගයක් තියෙනවා. මොන අම්ල කියලා කියන්න අපි වල? තනුකම්. තනුකම් අම්ල කියන්නේ ඒකේ අම්ල ගතිය අඩුයි, ජලයේ ගතිය වැඩි. ඒතර මෙතනදි කියන්නේ මේ ප්‍රබල අම්ල දුබල අම්ල වෙනසක්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ පිට කරන H+ වල ප්‍රශ්නයක්ද වෙලා තියෙන්නේ? නෑ සර්. ආ ප්‍රශ්න තේරුන්නේ නැහැ. ආපු ප්‍රශ්න තේරුන්නේ නැහැ නේද? නෑ සර්. ඒ කියන්නේ අපි කලින් අම්ල වර්ග කරන්නේ ප්‍රධාන වර්ග දෙකකට අම්ල වර්ග කරා ප්‍රධාන වර්ග දෙකකට ප්‍රබල අම්ලයි දුබල අම්ලයි කියලා. ඒක හරි. ඒතර ප්‍රබල අම්ල කිව්වේ පිට කරන H+ ප්‍රමාණය වැඩි නිසා දුබල අම්ල කිව්වේ පිට කරන H+ ප්‍රමාණය අඩු නිසා. අඩු වුණාට පිට කරනවා. හැබැයි මෙතන කතා කරන්නේ H+ අයන ප්‍රමාණය ඕනේ. හැබැයි අර වතුර කලවම් කරනවා සහ වතුර කලවම් නොකරනවා කියන අදහස වෙන කතාවක් නේද මේ කියන්නේ. ඔව් සර්. ඒ කියන්නේ වතුර කලවම් කරලා මට ඕන ප්‍රබල අම්ලයක තියෙන අම්ල ප්‍රමාණය අඩු කරන්න පුළුවන් කියලා නේද මෙතන කියන්නේ. ඒ කියන්නේ වතුරට සාපේක්ෂව අම්ල ගතිය වැඩි. වතුරට සාපේක්ෂව අම්ල ගතිය අඩුයි. එහෙම කතාවක් එතන යන්නේ. ඒක තේරුණාද නැද්ද? ඔව් සර්. ඒ කියන්නේ සාන්ද්‍ර අම්ලයක් කියලා කියන්නේ වතුර ප්‍රමාණයට සාපේක්ෂව තියෙන අම්ල ප්‍රමාණය වැඩි. තනුක අම්ලයක් කියලා කියන්නේ වතුර ප්‍රමාණයට සාපේක්ෂව තියෙන අම්ල ප්‍රමාණය අඩුයි. නැතුව හිතන්න එපා ප්‍රබල අම්ල වලට තමයි සාන්ද්‍ර කියන්නේ දුබල අම්ල වලට තමයි තනුක කියන්නේ කියලා. එහෙම මගුලක් නෙමෙයි. අපිට ඕන නම් ප්‍රබල අම්ලයක් අරගෙන එයාගේ වතුර ප්‍රමාණය වැඩි කරලා තනුක අම්ල හදන්නත් පුළුවන්. අඩු වතුර සාන්ද්‍රණයක් යටතේ මොනවාද සාන්ද්‍ර අම්ල හදන්නත් පුළුවන්. ඒක තේරෙනවද? ඔව් සර්. ඒතර පිටකරන H+ ප්‍රමාණය අනුව එයා ප්‍රබල අම්ලයක් දුබල අම්ලයක් කියලා කියනවා. එයාගේ තියෙන ජලය ප්‍රමාණය කියන්නේ ජලය ප්‍රමාණයට සාපේක්ෂව තියෙන අම්ල ප්‍රමාණයට අනුව තමයි සාන්ද්‍ර අම්ල තනුක අම්ල කියලා ගන්නෙ. ඒතර සාන්ද්‍ර අම්ල තනුක අම්ල කියලා දුබල වස්තු වල දුබල අම්ල වලට ගන්න බැරිද? පුළුවන් සර්. පුළුවන්. දැන් ඔයා හිතන්නකෝ දෙහි කෙනෙක් කෙනා කියන්නේ දුබල අම්ලයක්. අපි හිතන දෙහියුෂ කෙනෙක් කෙනා දුබල අම්ලයක්. ඒක හරි. හැබැයි මං ඔයා හිතන්න දෙහි මිරිකල දෙහි විතරක්ම තියෙනවා. මේක සාන්ද්‍රයි නේද? ඔව් සර්. මං කියන කතාව තේරුම් ගන්න. මෙයා දුබල ප්‍රබල කතාවක් නේ මම කියන්නේ. දෙහි මිරිකල ගත්ත එක විතරක් වෙනවා සාන්ද්‍ර. දෙහි මිරිකල ගත්ත එකට මම වතුර ටිකකුත් කලවම් කරලා තියනවා නම් දැන් මෙයා තනුක වෙනවා කියලා තේරෙනවා. ඔව් සර්. ඒතර මතක තියාගන්න කියන්නේ ප්‍රබල අම්ලයක් දුබල අම්ලයක් කියලා කිව්වේ H+ අයන ප්‍රමාණය අනුව.
සාන්ද්‍රක තනුකද කියලා කියන්නේ තියෙන වතුර ප්‍රමාණයට සාපේක්ෂව තියෙන අම්ල ප්‍රමාණයට අනුව තමයි හිම කියන්නේ. තේරෙනවා මං කියන එක? එතනදී බස්මේ ප්‍රබලද දුබල සෝරි. එතනදී අම්ලේ ප්‍රබලද දුබලද කතාවක් වැඩක් නැහැ. තේරෙනවා මං කියන එක? ඔව් සර්. මොකද සාන්ද්‍ර තනුක කියන්නේ ජල සංයුතිය අනුව ප්‍රකාශ කරන අගයක්. ඊට පස්සේ මෙතන දාලා තිනවා අම්ලවල ගුණ යටතේ අම්ලවල තියෙනවලු විකාදන ගුණ. විකාදන ගුණ කියන්නේ පෘෂ්ඨ වලට හානි කරගෙන යන්න පුළුවන්. අතට වැටුනොත් අත පිච්චෙන්න පුළුවන්. මේසකට වැටුනොත් මේසේ මේ පිච්චගෙන විකාදන වෙනවා කියන්නේ අපි කියන්නේ ඩිකේ කරගෙන කොරෝසින් කියලා කියන නිකන් කාගෙන වගේ යන්න පුළුවන්. ඊළඟට කියනවා මේවට ඇඹුල් රහක් තියෙනවා. දැන් දෙවෙනි පොයින්ට් එකේ කියනවා අම්ල වලට ඇඹුල් රහක් තියෙනවා. හරි. හැබැයි අම්ලයක තියෙන ඇඹුල් රහ නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ කුස්සියේ පාවිච්චි කරන අම්ල වලින් විතරයි. උදාහරණ දෙහි විනාකි බිලින් අන්න ඒ වගේ වලින් විතරයි. මම කියන දේ ඔව් කියන්නේ අම්ලවල සැරගතිය අම්ල ඇඹුල් රහයි කියන එක මට සල්ෆියුරික් වලින් නයිට්‍රික් වලින් හයිඩ්‍රොක්ලෝරික් වලින් චෙක් කරන්න පුළුවන්. කටේ දාලා. බෑ. ඒව කරන්නේ නැහැ. දැන් මේක දාලා දිනවා සැලකිය යුතුයි විද්‍යාගාරයේ භාවිතාව නම් වල රස බැලීම නොකළ යුතුයි. කෑම හදද්දී පාවිච්චි කරන විනාගිරි වගේ කටේ දැම්මම කවන්නේ. මේවා පාවිච්චි කරන්න එපා කියලා කියනවා. ඊළඟ කියනවා තනුක අම්ල සමග තනුක අම්ල කියන්නේ තනුක අම්ල තුන්වෙනි පොයින්ට් එක. තනුක අම්ල කියන්නේ මොනවද එතකොට දැන්? වතුර කලවම් කරලා සැරගතිය අඩු කරන ලද අම්ල සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට ඉහළින් පිහිටි ලෝහ සමග ඒ ලෝහයේ ලවණය හා හයිඩ්‍රජන් වායුව සාදයිලු. ඒක තේරුණාද බලන්න? නැද්ද? නෑ සර්. දැන් මෙහෙමනේ ගන්නේ සක්‍රියතා ඉන්නේ පළවෙනි පස් දෙනා දෙවෙනි පස් දෙනා තුන්වෙනි පස් දෙනා ඔහොමනේ ඉන්නේ. දැන් සක්‍රියතා ශ්‍රේණියේ ඉන්න ඔක්කොම මොක්කුද? ලෝහ. ලෝහ. එක්කෙනෙක් කරුණාම කවුද? හයිඩ්‍රජන්. තේරුණාද? සක්‍රියතා ශ්‍රේණියේ ඉන්න ඔක්කොම ලෝහ කවුද කරුණාම? හයිඩ්‍රජන් හම්බුනා. හයිඩ්‍රජන් අරනවා. එතකොට කියන්නේ ෂෝක දාලා දෙන්නේ මෙහෙමයි. ඔය හයිඩ්‍රජන්ට වඩා උඩින් ඉන්න අය හයිඩ්‍රජන්ට වඩා සක්‍රියතාවයෙන් මොනවයිද? වැඩි සර්. වැඩි. පහළ ඉන්න අය සක්‍රියතාවයෙන් මොනවයිද? අඩු. අඩුයි. දැන් අපි උදාහරණයක් ගත්තොත් එම අපි හිතමු. ඔයා දානවා මැග්නීසියම් පටියක් දානවා HCl වේගකට. දැන් අපි දන්නවා මැග්නීසියම් කියන්නේ මොනවා වෙන්න බලන් ඉන්නේ කෙනෙක්ද? ඉලෙක්ට්‍රෝන පිට කරලා ප්ලස් වෙන්න බලන් ඉන්නේ කෙනෙක් නේද? ඔව් සර්. මේ දෙන්නගේ මේ තුන සාසංයුති බන්ධනේ H කියන්නේ ප්ලස් කෙනා ක්ලෝරින් කියන්නේ මයිනස් කෙනෙක් නේද? ඔව් සර්. හරි උත්තර H ප්ලස් සහ Cl මයිනස්. ඒතර මේකේ වෙන වැඩේ තමයි හයි මැග්නීසියම් කියලා පහර දෙනවා කාටද? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ට පහර දීලා හයිඩ්‍රජන් විසික් කරන මැග්නීසියම් සෙට් වෙනවා කාත් එක්ක? ක්ලෝරින් එක. ක්ලෝරින් එක. එතකොට මැග්නීසියම්ගේ ලවණය කියන්නේ මැග්නීසියම් සෙට් වෙනවා කාත් එක්ක? ක්ලෝරින් එක. ක්ලෝරින්. ඊට පස්සේ අර පිට වෙලා ගිය හයිඩ්‍රජන් අපි මෙන්න මෙහෙම ලියමු. මේ වෙච්ච වැඩේ තේරුණාද? මෙයාව පන්නලා මෙයා සෙට් වුණා. හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ කැනීස්. මේ හයිඩ්‍රජන්ට වඩා කාඩ ඉන්නේ. උඩින් ඉන්න ලෝහ විතර. තේරුණාද නේද? තේරුණා. ඒ කියන්නේ අම්ලයක ඉන්න හයිඩ්‍රජන්ට පහර දීලා ඒ හයිඩ්‍රජන් එක්ක හිටපු ක්ලෝරින් හරි කාව හරි සෙට් කරගෙන ලවණය හැදිලා ඒ හයිඩ්‍රජන්ව පිට කරන්න පුළුවන් වෙන්නේ හයිඩ්‍රජන්ට උඩින් තියෙන විතරයි. ඒව ගත්තොත් කැරේෂ් මොනවා හරි ලෝහයක් අපි හිතමු ඕනෑම ලෝහයක් ඌට අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕනේ නම් අනිවාර්යෙන් සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට වඩා කොහෙන් ඉන්න ඕනේ? උඩින් ඉන්න. උඩින් ඉන්න. මොකද කැරේෂ් මේවන කවුරු හරි ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන එකේ තේරුම ඒ ලෝහෙට පුළුවන් වෙන්න ඕනේ ඒ අම්ලයේ ඉන්න හයිඩ්‍රජන්ට පහර දීලා ඒ හයිඩ්‍රජන් විසික් කරවලා
ඒ ඉතුරු කෑල්ලත් එක්ක සෙට් වෙන්න. එහෙම ගත්තොත් එහෙම ඒ දාන ලෝහය හයිඩ්‍රජන්ට පහර දෙන්න නම් එයා අනිවාර්යෙන් සප්නිදා ශ්‍රේණියේ හයිඩ්‍රජන් වඩා උඩින් ඉන්න ඕනේ. ඒතර ලෝහයක් නොවුනත් මම කියලා තියේ පාඩමේ ලෝහයක් නොවුනත් හයිඩ්‍රජන සප්නිදා ශ්‍රේණියට දාලා තියෙන හේතුව ලෝහ කොහොමද අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කියලා අයිඩියා එකක් ගන්න. ඒ කියන්නේ හයිඩ්‍රජන් කියන්නේ අලෝහයක්. ඌව මෙතනට අදාළ නැහැ. ඒක හරි. හැබැයි කවුරු හරි ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න නම් ඒ ලෝහයට පුළුවන් වෙන්න ඕනේ ඒ අම්ලයේ තියෙන හයිඩ්‍රජන් පහර දෙන්න. ඒතර හයිඩ්‍රජන්ට සාපේක්ෂව ඔය කියන ලෝහවල සක්‍රියතාව කොහොමද? කාවිද ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි කියලා තේරුම් ගන්න තමයි අලෝහයක් උනත් හයිඩ්‍රජන් සක්‍රියතාව ශ්‍රේණියට දාලා තියෙන්නේ. මම කියන එක තේරුණා? ඔව් සර්. තේරුම් නැත්තම් නෑ කියලා මම ආයි කියන්න කවන්නේ. තේරුණා සර්. ඒ කියන්නේ කට්ටිය දෙන ප්‍රශ්නයක් තමයි සක්‍රියතාව ශ්‍රේණියේ ඉන්න ඔක්කොම ලෝහ නම් අලෝහ වෙච්ච හයිඩ්‍රජන් මේකින්නේ ඇයි? හේතුව ඕනෑම අපිට අවශ්‍යකම තියෙනවා ලෝහ කොහොමද අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඒතර ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන තේරුම ඒ ලෝහයට පුළුවන්කම තියෙන්න ඕනේ අර අම්ලේ ඉන්න හයිඩ්‍රජන්ට ගන්න. ඒතර හයිඩ්‍රජන්ට පහර දීමේ ප්‍රබලතාවය කොච්චරද කියලා බලන්න ඕන නිසා තමයි සක්‍රියතාවයෙන් හයිඩ්‍රජන් උද්දැන්නේ. ඒ තේරුම හයිඩ්‍රජන්ට උඩ ඉන්න හයිඩ්‍රජන් වල සක්‍රියතාවය වැඩි. හයිඩ්‍රජන් වල පහළින් ඉන්න හයිඩ්‍රජන් වල සක්‍රියතාව අඩුයි. ඒක තේරුම අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන්නේ හයිඩ්‍රජන්ට පහර දෙන එක නම් හයිඩ්‍රජන්ට පහර දෙන්න පුළුවන් වෙන්නේ සක්‍රියතාව ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට උඩින් ඉන්න එක. ඒක තමයි කතාව. තේරුණාද? ඔව් සර්. එතකොට කෙනෙක් දැන් මේකේ හරිය දැන් මැග්නීසියම් හයිඩ්‍රජන්ට ගාලා හයිඩ්‍රජන් විසික් කරලා ක්ලෝරින් එක්ක බැඳෙන බව ඇත්ත. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් මම නම් කියන්නේ මේ විදිහට ලියාගත්තා කමක් නැහැ. මේ විදිහට ලියාගත්තා කමක් නැහැ. මොකද කන්සෙප්ට් එකනේ. මැග්නීසියම් හයිඩ්‍රජන්ට ගාලා ක්ලෝරින් එක සෙට් කළා මැග්නීසියම් ක්ලෝරයිඩ් එක හයිඩ්‍රජන් වායුව පිට. අර කේස් එක මෙහෙම. මැග්නීසියම් කෙනෙක් කෙනා හයිඩ්‍රජන්ට ගහලා හයිඩ්‍රජන විසික් කරලා ක්ලෝරින් එක්ක බැඳෙනවා නම් ඔයා ඒ දෙන්නගේ සංයුතිතාව වෙනම හොයාගන්න ඕනේ. ඒ කියන්නේ රසායනික සූත්‍රය වෙනම හදාගන්න මේ. මැග්නීසියම් කියන්නේ 2 8 කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිටතින්ම කියන්නේ. ක්ලෝරින් කියන්නේ 2 8 7. ඒ කියන්නේ මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් ඉල්ලන කෙනෙක්. එහෙම ගත්තොත් මාරු කරලා ලිව්වාම කියන්නේ සූත්‍රයෙන් වනේ NgCl2ද? ඔව් සර්. NgCl2 නේ දෙන්න ඕනේ. තේරුණාද ඒක? ඔව් සර්. එහෙම ගත්තොත් මෙතන Cl2 වෙන්න ඕනේ. ඊට අමතරව හයිඩ්‍රජන් කෙනෙක් කෙනාවිල්ලා තනි පරමාණු වායුවක් නෙමෙයිනේ. දැන් අපි ගත්තොත් හීලියම්, නියෝන්, ආගන් මේ ඇයිලා තනි පරමාණුවේ අණු. තනි පරමාණුවේ මේ වායු. තනි පරමාණුවේ වායු වෙන්නේ උන් සක්‍රිය නිසා. තව කෙනෙක් එක බැඳෙන්නේ නැහැ. හැබැයි හයිඩ්‍රජන් කවදාවත් තනියෙන් යන්නේ නැහැ. එයා යන්නේ කවුරු විදියටද? H2 විදියට. මැග්නීසියම් හයිඩ්‍රජන්ට ගහලා එයාම H2 විදිහට පිට කරනකොට මැග්නීසියම් ක්ලෝරින් එක MgCl2 කියලා බැලුවා. ඒතකොට මෙතන ක්ලෝරින් දෙකයි මෙතන හයිඩ්‍රජන් දෙකයි නිසා ඒක බැලන්ස් කරන්න අපි මේක ඉස්සරහින් කීයක් දාන්න ඕනේ? ඒකක් දාන්න ඕනේ. බැලලා දැන් අපි හිතමු මේ කොපර් HCl එක ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? කොපර් කොහොමද HCl එක ප්‍රතික්‍රියා කරන්නේ? ඔක්කොන්නම කලින් බලන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්ද කියලා. පුළුවන්ද බැහැ? බෑ සර්. බෑ. හේතුව කොපර්ට බෑ හයිඩ්‍රජන්ට ගහන්න. හේතුව කොපර් ඉන්න හයිඩ්‍රජන් වලට කොයිද? පහළ. මේ වතුලිත කර කර ප්‍රතික්‍රියා ලියලිය වෙන්න ඕනේ නැහැ. මෙහෙම එකක් වෙන්නේ නැහැ. තේරෙනවද මං කියන්නේ? ඔව් සර්. ඊළඟට අපි ගමුකෝ ඇලුමිනියම්. ඇලුමිනියම් කෙනෙක් කෙනා HCl එක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා ගත්තොත් එම් කොහොමද ඉන්නේ? ඇලුමිනියම්ට පුළුවන් ද හයිඩ්‍රජන් එක ගන්න? පුළුවන් සර්. පුළුවන්. ඒක ඇලුමිනියම් උඩේ ඉන්නේ. ඒතර ඇලුමිනියම් කෙනෙක් කෙනා ක්ලෝරින් එක කරලා හයිඩ්‍රජන් පිට වෙනවනේ. ඒතර ඇලුමිනියම් ක්ලෝරින් එක මෙහෙම තමයි බැඳෙන්නේ. හැබැයි ඒක සූත්‍ර ගන්න එපයි. ඇලුමිනියම් කියන්නේ 13. 13 කියන්නේ 2 8 3. ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරන කෙනෙක්. ක්ලෝරින් කියන්නේ 2 8 7. ඉලෙක්ට්‍රෝනයක් ඉල්ලන කෙනෙක්. මාරු කරලා ලිව්වාම සූත්‍රය එනවා AlCl කීයද? 3. හයිඩ්‍රජන් H2.
ඒතර මෙතන ඉස්සරහා ඉන්නේ ඔත්තේ සංඛ්‍යාවක් නිසා ඔය ඔත්තේ සංඛ්‍යාව ඉරට්ටේ කරගන්න කීයෙන් වැඩි කරා? 3 වරකට කියනවා. දෙකෙන් වැඩි 6 වෙනවා. 6ක් එනවා. ක්ලෝරින් 6ක් එනවා. දැන් ක්ලෝරින් 6 බැලන්ස් කරන්න නම් මෙතනට කීයක් දාන්න ඕනද? 6ක් අර විතර ක්ලෝරින් විතරද 6 ගුණයක් උනේ. නෑ සර්. එහෙනම් කාවත් 6 ගුණයක් වෙනවද? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්. එහෙනම් මේක ඉස්සරහට 3ක් එන්න ඕනේ නේද? 3 වරක් දෙක 6 එනවා නේද? ඔව් සර්. ඒ වගේම ඇලුමිනියම් ඉස්සරහට දෙකක් එන්න ඕනේ. ඔන්න ඔහමයි වෙන්නේ. ඒතර මෙතන කියන්නේ ලෝහ වලට පුළුවන් කෙනෙක් මේ කාත් එක්කද? මේ සක්‍රීය ලෝහ වලට පුළුවන් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැම වෙලේම මොන වායුවද පිටෙන්නේ? හයිඩ්‍රජන්. මොකද අම්ලයේ ඉන්න හයිඩ්‍රජන්ට ගහනවා කියන්නේ පිට වෙන්න ඕනේ හයිඩ්‍රජන් නේද? තේරෙනවද මං කියන්නේ? ඔව් සර්. ඊට පස්සේ කියන්නේ ෂෝකේ දාලා තියෙනවා. ඒක නම් ලොකුවට මතක තියන්න එපා. එහෙම අවශ්‍යතාවය නැහැ. කාබනේට බයිකාබනේට මේක නම් මම කලින් කියලා දෙන්න. කාබනේට බයිකාබනේට කට්ටියට මෙන්න මේගොල්ලොන්ට ඇසිඩ් එකක් වැටුනම ඇසිඩ් කියන්නේ අම්ලයක් වැටුනම මේගොල්ලෝ මොන වායුව පිට කරනවද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. ඒක කැල්සියම් කාබනේට් වෙන්න පුළුවන්. අපි ගත්තොත් කැල්සියම් කාබනේට් වලට ඇසිඩ් එකක් දැම්මම HCl කියලා. මේක කැල්සියම් ක්ලෝරයිඩ්. හරිද? කැල්සියම් ක්ලෝරයිඩ් වලටයි ජලයටයි කාබන් ඩයොක්සයිඩ් විතර උණු කැඩලා යනවා. කැලි කැඩලා. හරිද? මේක පොඩි ස්ටෙප් එකක් තියෙනවා ඊට කලින් නේද? ඒක හිතන්න යනවා මෙන්න මේක කැලි කැලි කැඩෙනවා. අනිවාර්යයෙන් මොන වායුව පිට වෙනවද? කාබන් ඩයොක්සයිඩ්. කැල්සියම් බයිකාබනේට් වලට ඇසිඩ් එකක් දැම්මත් ඔච්චරයි. කැල්සියම් බයිකාබනේට් වලට ඇසිඩ් එකක් දැම්මත් ඒත් ඔය කියන ප්‍රොඩක්ට්ස් ටික එනවා. කැල්සියම් ක්ලෝරයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, ජලය. අන්න ඒක හැදෙනවා. ඒතර මතක තියාගන්න. කාබනේට වුණත් බයිකාබනේට වුණත් ඒක කාවේ කාබනේට්ද බයිකාබනේට්ද වැඩන්නේ. ඒක කැල්සියම් කාබනේට් වෙන්න පුළුවන්, කැල්සියම් බයිකාබනේට් වෙන්න පුළුවන්, සෝඩියම් කාබනේට් වෙන්න පුළුවන්, සෝඩියම් බයිකාබනේට් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ඇසිඩ් එකක්. ඒක HCl ම වෙන්න ඕනෙත් නැහැ. වැටුනොත් අනිවාර්යෙන් කවුරු පිට වෙනවද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මතක තියාගන්න ඕනේ. කාබනේට සහ බයිකාබනේට් වලට ඇසිඩ් එකක් වැටුනහම කාබන් ඩයොක්සයිඩ් මුදාහාරය කියලා තිබ්බොත් ඒක හරි. ඊළඟට තුන්වෙනිට දාලා දෙනවා අම්ල භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණ හදනවා. අම්ල භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණය හදනවා. කියන්නේ අපි ගත්තොත් අම්ලයක්. අපි ගමු අපි දන්න අම්ලයක් HCl. ඔය HCl කියන එක අපි දන්න භස්මයක් කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරොත් H කියන්නේ ප්ලස්, ක්ලෝරින් කියන්නේ මයිනස්. සෝඩියම් කියන්නේ ප්ලස්, OH කියන්නේ මයිනස්. මේක වෙන වැඩේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. ද්විත්ව විස්ථාපන කියන්නේ මොකද කියන්නේ? මේ ඝන කෙනා යන්න ඕන කාත් එක්ක. දින කෙනත්. මේ ඍණ කෙනා. මේ ඝන කෙනා යන්න ඕනේ මේ ඍණ කෙනත් එක්ක. ඒතර මෙහෙම සෙට් වෙනකොට සෝඩියම් උයි ක්ලෝරින් උයි සෙට් වෙලා හැදෙනවනේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. දාන්න. මෙතන OH එකයි H එකයි කියන්නේ හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි කියන කාර්යය. H2O. H2O. ඒතර මතක තියාගන්න මේ තමයි ඔය කියන අම්ලය, මේ තමයි භස්මය, මේ තමයි ලවණය, එන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ්, මේ තමයි ජලය. තේරෙනවද? ඔව් සර්. ඊළඟට මේකේ දාලා දෙනවා අම්ල භස්ම අඳුනගන්න ලිට්මස් පරීක්ෂා අතර මම ඒකේ වකුවක් දාන්නම් ඒක බලා ගන්න. හරි. ලිට්මස් කියන්නේ රතු ලිට්මස් රතු පාටමයි, නිල් ලිට්මස් රතු පාට වෙනවා. pH කඩදාසියෙත් රතු පාට පැත්තට වෙනවා. තව එකක් තියෙනවා. pH කඩදාසියක් ගත්තාම කෙනෙක් මම කියන්නකො pH කඩදාසියේ මැද්දේ අංක මේ මැද්දේ තියෙන 7 මේ පැත්තේ බිංදුව මේ පැත්තේ 17ක 7 කියන්නේ මොන ද්‍රව්‍යයේද? උදාසීන. 4 වඩා අඩුයි කියන්නේ අම්ල, 4 වඩා වැඩි කියන්නේ භස්ම. මේ අම්ල පැත්තේ අගටම යන්න තද රතු පාටක් තියෙනවා. භස්ම පැත්තේ අගටම යන්න තද නිල් පාටක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් නියමයි. මේ උදාසීනේ කොළ පාට. මේ මැද්දේ උදාසීනේ කොළ. මේ මෙන්න මේ වල තියෙන වාසිය තමයි මේ pH කඩදාසිය. pH කඩදාසිය කහ පාටයි. pH කඩදාසිය
මේ තියෙන pH කඩදාසි පහ පාට. ඒතර කියන්නේ ෂෝට වෙනවද මේ pH වල අඩු පැත්ත 7 කියන්නේ උදාසීන පැත්තක් 7යි 8යි කියන පොඩ්ඩක් උදාසීනයි. එන්න වැඩි වෙන්න නිල් පාට වැඩි වෙනවා. එන්න අඩු වෙන්න නිල් පාට මේ රතු පාට වෙනවා වැඩි වෙනවා. ඒතර මේකේ මේ පටි දෙකකින් ඇත්තට කරන්න පුළුවන් මගුලක් නැහැ. මේ පටි දෙකකින් කරන්න පුළුවන් මගුලක් නැහැ. ඔයා මේකේ පටි කෑල්ලක් ගලවලා ඉවරලා ඔයා එක අම්ලේ ගොබල ඉවරලා මේ පැත්තට තියන් ඇවිල්ලා බලන්න තියෙන්නේ. මං කියන්නේ තේරෙනවද? ඔව් සර්. දැන් උදාහරණයක් විදිහට අපි ගමු. ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. හරි. මේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? එතකොට දැන් මේ නම් මේ මට මේකේ පාට පෙන්වන්නයි ඕනේ. මම මේකෙන් මෙහෙම කෑල්ලක් කඩලා අරන් ඉවරලා මේකේ ගෑවට පස්සේ මෙයාලා භස්මයක්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ. පේනවද මේ pH කඩදාසියට වෙච්ච වැඩි? මේ දැන් මෙයාව මේ කෝඩ් එක දිගේ බලනවා කියන්නේ මෙයා ළඟම වෙන්නේ මෙන්න මේ මෙතන දින පාටත් එක්ක නේද මේ? ඔව් සර්. ආසන්න වශයෙන් ඒ කියන්නේ මේ ඇවිල්ලා ලේසි පාසු ප්‍රශ්නයක් නෙමෙයි අම්මට දුවත කහනවා හරි. ලේසි පාසු ප්‍රශ්නයක් නෙමෙයි මේක ඇවිල්ලා සැර ප්‍රශ්නයක්. තේරෙනවද මං කියන්නේ? ඔව් සර්. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ pH කඩදාසි වල දෙන වාසිය තමයි කියන්නේ. අම්ල භස්ම උදාසීන ද්‍රව්‍යත් හොයන්න පුළුවන්. උදාසීන වලදී මේක කොළ පාටට හැරෙනවා. මේ පටිය කහ පාටයි. උදාසීන වලදී මොන පාටට හැරෙනවා? කොළ පාට. කොළ පාටට හැරෙනවා. මට සිලෙනවා. මේ ළමයි දාලා තියෙන විදිය තමයි නිල් ලිට්මස් රතු පාට වෙලා රතු ලිට්මස් නිල් පාට වෙලා අයියෝ. මේ ඉවරයි. ලිට්මස් කඩදාසි කීපයක් ඉවරයි. खत्म. හරි එතකොට මේ රතු ලිට්මස් එකකට මොකක් හරි භස්මයක් ගෑවෙන්නම තියලා දැන් ඉතින් හිටි ඇවිල්ලා තින්නේ අපරාධ කොළ ටික. ඔක්කොම ටික පාට වෙනස්. ඊළඟට හරි. එතකොට ඔයාලට තේරෙනවද කියන්නේ මේ පාට වල ටික මම ඔයාලට වගුව දාන්නම්. එතකොට රතු ලිට්මස්, නිල් ලිට්මස්, pH. එතකොට pH කඩදාසියේ තියෙන වාසිය තමයි ඔයාලට අම්ලයක්ද භස්මයක්ද කියලා හොයන්නත් පුළුවන්. ඊට අමතරව අම්ලයක නම් මේ අම්ලයේ සැරගතිය හොයන්නත් පුළුවන්. භස්මයක් නම් භස්මයේ සැරගතිය හොයන්නත් පුළුවන්. මම කියන්නේ තේරෙනවද? ඔව් සර්. කියන්නේ එයා අම්ලයක් කියලා එයාව නිකන් තියන්නේ නැහැ. අම්ලයක් නම් එයා සැර අම්ලයක් නම් මේ කාඩ් එකේ මේ උඩ පාට පෙන්වන්නේ. සැර භස්මයක් නම් මේ කාඩ් එකේ යට පාට. ඒ කියන්නේ මේ මොනවාද මේ කඩදාසියේ තියෙන වාසිය තමයි මොකද්ද මේ pH කඩදාසිය වල තියෙන වාසිය තමයි අම්ල භස්ම වලට අමතරව ඔයාට අම්ලයක් නම් අම්ලයේ කොච්චර සැරද භස්මයක් නම් භස්මයේ කොච්චර භාෂ්මිකද ඔයගේ අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ එහා පැත්ත දාලා දිනවා අම්ල කිහිපයක් සහ භාවිතා වන අවස්ථා කියලා. ඒතර හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ යටතේ දාලා තිනවා දේවල් කිහිපයක්. වාහනේ වල මල ඉවත් කරන වාහනේ කියන්නේ ඔය යකඩ මල බැඳලා තියෙනවා සුද්ධ කරන්න ගන්නවලු. අස්තිමේ කොටස් වලින් ජෙලටින් හදන්න ගන්නවලු. රාජ අම්ලය කියලා කියන්නේ නයිට්‍රික් අම්ලයයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලයයි එකතු කරලා හදාගත්ත එකක් මේ දැන්. සාමාන්‍යයෙන් අර රත්තරන් වගේ ඒවා දිය කරන්න බෑනේ අම්ලවල. හැබැයි මේ රාජ අම්ලය කියන එකේ දියනවා. ඒකේ නයිට්‍රික් අම්ලය සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර අනුපාතය 1:3යි. ඒ කියන්නේ නයිට්‍රික් අම්ලය එක කොටසකට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කොටස් 3ක්. ඒ කියන්නේ සැර ගතිය පට්ට වැඩි රාජ අම්ලය. ඊළඟට සල්ෆියුරික් අම්ලය ගැන දාලා තියෙනවා. බැටරි ඇසිඩ් කියලා හඳුන්වනවලු. ඇමෝනියම් සල්ෆේට්, ට්‍රිපල් ෆොස්ෆේට්, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වගේ පොහොර හදන්න ගන්නවලු. සායම් වර්ග සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය විජලන කාරකයක්. විජලන කාරකයක් කියන්නේ අර පාට අයින් වෙලා එන්නේ. මේ සෝරි විජලන කාරකයක් කියන්නේ මේ වතුර අයින් කරලා ගන්න එක. ඊළඟට වායු වේලීම සඳහා අදාළ වායුව සාන්ද්‍ර සල්ෆියුරික්. ඒ කියන්නේ ඕගොල්ලෝ වැඩි දාන්නේ. ඇසිඩික් අම්ලය කියන්නේ විනාශය. ආහාර සැකසන්න පාවිච්චි කරනවලු. ඒක හරි. ඉතින් ආහාර හදන්න ගන්නවනේ. ඊට පස්සේ දාලා තියෙනවා මොනවද මේ
ඒක දාලා දෙනවා භාවිත එකක්. රබර් කිරි මිදවීම සඳහා. ඔන්න ඕක පොඩ්ඩක් highlight කරලා තියාගන්න කෙනෙක්. ඒ කියන්නේ රබර් කිරි මුදවන්න කාවද ඕනේ? ඇසිඩික් අම්ලය. ඇසිඩික් අම්ලය ඕනේ. ඔන්න ඕක මේ අපේ ඔලුවේ කාලෙත් ඕක අහලා තිබ්බා. ඒක මම කිය පොඩ්ඩක් මාක් කරලා තියාගන්න කියලා. ඒක අහන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකයි මේ. ඕක ගැන අහලා තිබ්බ කොට පාර. හරි ඊළඟ කඩදාසි කර්මාන්තයේදී ඕනෙලු පේෂ කර්මාන්තයේදී ඒක නූල් හදන්න අනම්මන ඒ වැඩවලට ඕනෙලු. හරි එතකොට ඒ ටික එතනින් ඉවරයි. ඊළඟ භස්මනේ තියෙන්නේ. දාගන්නකො මාතෘකාව භස්ම කියලා. භස්ම. මේ අරගේ පාට. වෙනත් අද ගම් පාටක් වෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සැර භස්ම. මේ ගාව පාව. හරිනේ භස්ම දාගත්තා මාතෘකාව. ඔව් සර්. හරි. දැන් අම්ලයකට කියලා අම්ලයක අපි අර්ථ දැක්කුවේ ජලීය ද්‍රාවණයකදී X+ අයන උදාහරණයි කියලානේ. භස්මය අපි අර්ථ දක්වන්නේ ජලීය ද්‍රාවණයකදී මොනවා උදාහරණ කියලා. OH- OH වෙන. අන්න ඒ විදිහට කියන්නේ ඔයා දැන් කරන්න ඕනේ මෙන්න මෙහෙම. අපි දැන් අම්ල කියලා මාතෘකාව දාලා අම්ල යනු කියලා ලියලා ලිව්වනේ මේ වාක්‍යයක් දාලා ලිව්වනේද අම්ල යටතේ අම්ල ප්‍රධාන වර්ග දෙකයි මොනවද අම්ල ප්‍රධාන ප්‍රබල අම්ලයි දුබල අම්ලය. දුබල අම්ල. ඒතර අපි ඒක හඳින්නපු විදියක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ අම්ල ගැන නෙවෙයි දැන් භස්ම ගැන. භස්ම. එහෙනම් අර භස්ම කියලා මාතෘකාව දාලා භස්ම යනු කියලා මොකක්ද දෙන්න ඕනේ දැන් අම්ල කියන්නේ H+ අයන පිට කරනවා නම් භස්ම කියන්නේ OH- පිට කරනවා නම් අර වාක්‍යෙම වෙනස් කරොත් කොහොමද කියන්නේ කියන්නේ අර අම්ල වලට දීපු වාක්‍යෙම වෙනස් කරොත් කොහොමද එන්නේ ජලීය ද්‍රාවණයකදී ජලීය OH- ද්‍රාවණයකදී OH- උදාහරණ සංයෝග දෙක. අම්ල කියන්නේ H+ පිට කරන්නේ උල්ලු භස්ම කියන්නේ OH- පිට කරන්නේ උල්ලු. ඒතර භස්ම වලත් නැද්ද අවශ්‍ය කරන්නේ මොකද? භස්ම වලත් නැද්ද මොන භස්ම කියලාද? ප්‍රබල භස්ම. ප්‍රබල භස්ම දුබල භස්ම කියන්නේ. ඒතර ප්‍රබල භස්ම කියන්නේ මොනවා වෙන්න ඕනද එහෙනම්? ප්‍රබල භස්ම වෙන්න පූර්ණ වශයෙන් OH- විඝටනය වන පූර්ණ වශයෙන් විකරණය වී OH- උදාහරණ කියලා නේ එහෙම නේද? ඔව් සර්. ඒතර දුබල භස්මයකට මොකක්ද දෙන්න ඕනද? භාගික වශයෙන් විඝටනය වී OH- උදාහරණ. අන්න චන්ද වෙනකන් දාගන්න කියන්නේ මේ වාක්‍ය කියලා මේක අර්ථ දැක්වීම වෙනකන් දාගන්න මම මේ උදාහරණ ටික උදාහරණයක් මම දෙන්නම්. අපි දන්න ප්‍රබල භස්ම දෙකයි තියෙන්නේ. දැන් දෙකයි ඕනකට සිලබස් එක කියන්නේ කවුද? කවුද ඉන්නේ ඔය කියන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අන්න මේලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක කෙනාව කියන්නේ Na+ වලටයි OH- වලටයි තමයි කැඩෙන්නේ. මේකනේ මැද දාන ප්ලස් එකෙන් කියන්නේ කියන්නේ මෙයාගෙන් මෙයාවයි හම්බෙනවා කියලානේ. ඒක මැද දාන එකේ තේරුම අර ප්‍රතිඵල ටික මෙන්න ප්‍රතිඵල ටික පෙන්වන්න තමයි මැද දාන ලකුණක් දාන්නේ. මෙතන දාන ලකුණක් දාන්නේ අයනේ පෙන්වන්නේ. මම කියන තේරුමද? ඔව් සර්. ඒක පටල ගන්න එපා. මෙතන කියන්නේ මෙයාගෙන් මෙයාවයි ආව. ප්‍රොඩක්ට්ස් දෙකක් ආව නිසා කියන්නේ මේ දෙන්න එකතු වෙලා තමයි මේක හැදුනේ. මෙයාගෙන් තමයි මේ දෙක ආවේ. අර එහෙම පෙන්වන්න තමයි මෙතන මැද දාන්නේ. ඊට අමතරව අපේ කෙනෙක් ඉන්නවා තව.
KOH කවුද KOH කියන අපෝ එයාව නම් දන්න ඕනේ. potassium hydroxide. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මෙයා හිටියා ප්‍රභා සංශ්ලේෂණ පාඩමේ හිටියා. ඊළඟට ජීවීන්ගේ ලාක්ෂණික යටතේ අර කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න පරීක්ෂණයේ හිටියා. ඒ පරීක්ෂණ කීපෙක ඉතල මෙයාව කැඩෙන්නේ කොහොමද? මෙයාව කැඩෙන්නේ K+ වලටයි මොනවද? OH- දුබල රශ්මය යටතේ අපිට ඉන්නේ එක්කෙනාවයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් NH4OH කියන්නේ කාටද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් කලින් ගියේනිස් අපිට අම්ල කීයක් තිබ්බද? ප්‍රබල අම්ල කීයක් තිබ්බද කලින්? ප්‍රබල අම්ල තිබ්බ කීයද? 3ක් තිබ්බා. දුබල අම්ල කීයක් තිබ්බද? 3ක්. කියන්නේ ටෝටල් අම්ල කීයක් තිබ්බද එතන? 6ක්. 6ක්. මේ භස්ම යටතේ ප්‍රබල භස්ම කීයද මෙතන දාලා තියෙන්නේ? 2යි. දුබල භස්ම කීයද දාලා තින්නේ? 1යි. ටෝටල් එක කීයද තියෙන්නේ? 3යි. තේරුණාද කියන්නේ? ඔව්. හරි. හදාගන්න මේ නෝට් එක හදාගන්න. අර භස්මේ අණු ඒ ඔක්කොම ටික දාලා අර අම්ලයේ ලියපු හැමතැනටම අම්ල වෙනුවට භස්ම කියලා දාලා H+ කියලා ලියපු හැමතැනකටම මොකක්ද දෙන්න ඕනේ දැන්? OH minus. OH- දාලා දැන්.
හරි සර්. හරි. එතකොට ඒකේ මාර අවුලක් තියෙනවා කියන්නේ. නෑ සර්. අම්ලයක් කියන්නේ H+ අයන පිට කරන කෙනෙක්. භස්මයක් කියන්නේ OH- පිට කරන කෙනෙක්. ඔන්න ඔහමයි යන්නේ. භස්ම ගැන නම් ලොකුවට ඩීටේල් එකක් දාලා නැහැ. භස්ම වල ಗುಣ පිටු අංක 196 දාලා දෙනවා. අර මම මේ පාඩම කියවලා තියෙන කියන්නේ ශරත් ඔයාට අර අතරමැද්දේ තියෙන ඒවා ගැන ලොකුවට මේ බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ ඔක්කොම ටික මේ නෝට් එකේ තියෙනවා. ඔයාට හොඳට බැලුවොත් එimhe තේරෙනවා මේ ඔක්කොම ටික එකම ටික මේ යන්නේ. අර මම සමහර තැන්වලදී මොන හරි දෙයක් හැලුවා නම් ඒ හලන දේ ආයෙ පිටිපස්සෙන් සෙට් වෙනවා. මම කියන්නේ තේරෙනවද? ඔව් සර්. හරි. එතකොට භස්ම වල ගුණ යටතේ දාලා දෙනවා. අතින් ස්පර්ශ කළ විට සබන් වැඩි ලෙස්සන ගතියක් දැනේ. හැබැයි ආයෙ දාලා දිනවා සැලකිය යුතුයි විද්‍යාකාරයේදී භස්ම ස්පර්ශ කිරීමෙන් වළකින. භස්ම අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන ලවණය හා ජලය සාදයි. ඉතින් හරිනේ. ඕකත් ඇවිල්ලා හරියට අර මේ මතකද කෙනෙක් 10 වසර තිබ්බා. 10 වසර අර පළවෙනි පාඩමේ 10 වසර දෙවෙනි පොතේ පළවෙනි පාඩමේ තිබ්බා. ඇලර්ජි කාත් එක්ක එකතු කරලා. ඇලර්ජි කාත් එක්ක එකතු කරලා. දිලීරත් එක්ක එකතු වෙලා සාජීවී සංගමයක් වෙන කවුරුහද කියලා තිබ්බද? ඒක. ලයිකන මතක නැද්ද? ඇල්ගි දිලීර සමග එකතු වී සහජීවී සංගමයක් වන ලයිකන සාදය කියලා තිබ්බනේ. නේද? මතක නැද්ද? ලාවට මතකයි. හරි. හරි තමයි. ආයෙ බලාගන්න ඇල්ගි දිලීරත් එක්ක එකතු කරලා ලයිකන හදනවා. ආයෙ දිලීරයට දෙන්න තිබ්බනේද? දිලීර සමහරක් ජීවීන් සමග එකතු වී සහජීවී සංගම සාදය කියලා කියන්නේ එකම කතාවකනේ. ඇල්ගී ගැන කතා කරනකොට කිව්වා දිලීරත් එක්ක එකතු කරලා ලයිකන හදනවා කියලා. දිලීර ගැන කතා කරනකොට කියනවා ඇල්ගීත් එක්ක එකතු කරලා ලයිකන හදේ කියලා. මම කියන දේ නේද? ඔව් සර්. ඒ කියන්නේ එකම දේනේ ජෝඩුව යන්නේ. එතකොට අර කලින් අම්ලයට දෙය කිව්වා අම්ල භස්මත් එක්ක එකතු වෙලා ලවණ හදනවා කියලා. ලවණය සහ ජලය සාදය කියලා. දැන් මෙතන කියනවා භස්ම අම්ලත් එක්ක එකතු වෙලා ලවණය සහ එකම කතාවේ දෙපැත්ත කියලා තේරුණාද ඔයාලට? ඔව්. ඒකයි නේද දෙවරක් 3 6යි තුන්වරක් 2ක් 6යි වගේ සීන් එකක් මේ යන්නේ. එකම කතාවේ දෙපැත්ත ගන්නවා කියලා. හරි. ඊළඟට දානවා රතු ලිට්මස් නිල් පාටට හරවනවා. හරිනේ. ඉතින් භස්ම වල ලිට්මස් වල පාට නිල්. ඒ ටික දාලා දිනවා. ඒතර අපිට දාලා තියෙන භස්ම ටික ඇවිල්ලා මේ අනිත් එක භස්ම යටතේ ජලය හොඳට දිය වෙන භස්ම ටික ඉන්නවනේ. ඒවට අපි කියන්නේ ക്ഷාර කියලා. ජලය හොඳට දිය වෙන භස්ම වලට අපි කියන්නේ ക്ഷාර කියලා. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඔය ලියපු තුන් දෙනාම ക്ഷාර. ക്ഷාර කියන්නේ මොනවද? ජලයේ ඉතා හොඳින් දිය වෙන භස්ම. ඊළඟට මේකේ දාලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල භාවිත. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ඔය අපි කතා කරපු එක්කෙනා. සබන් කඩදාසි කෘතිම සේදරදී සායම් වර්ග නිපද වීමට ප්‍රබල භස්මයක් ලෙස රසායනාගාර කටයුතු වලදී පෙට්‍රෝලියම් නිෂ්පාදනයේදී පිරිපහදු කිරීමේදී පිරිපහදු කියන්නේ ඔය පෙට්‍රෝලියම් ආශ්‍රිත නිෂ්පාදන අපි ගත්තොත් ඔය ඔක්ටේන් අනම්මනම් කීකේ තියෙනවනේ පෙට්‍රෝල් වල ඒ පිරිපහදු කිරීමේදී අපි දන්නවා ඕකේ තියෙනවනේ ඔක්ටේන් 92 95 කී කියනවනේ පෙට්‍රෝල් වල දන්නවනේ ඔව් සර්. දන්නද ඔක්ටේන් 92 95 කියලා යනවනේ 92 වලට වඩා 95 ගණන් නේ 92 වලට වඩා 95 ගණන් ඉන්නේ කියන්නේ මේකට වඩා මේක පිරිපහදුයි. පිරිපහදුයි කියන්නේ ඒකේ තියෙන අර මේ බොර දියෙන්නේ මේ බොර දියෙන්නේ. හරිද? බොර නේ. බොර තෙල් වලින් නිකන්නේ. බොර තෙල් වලින් ගන්නකොට පිරිපහදු කරලා වැඩි 95. ඒක පිරිසුදු ගතිය වැඩි. සාමාන්‍යයෙන් ඔය මේ හොඳ වාහන ගත්තාම කට්ටිය කියන්නේ දැන් මම නම් ගහන්නේ 92 ඉතින් අපිට ඉතින් මොන මගුලක් ගන්න. මම ගහන්නේ 92 හැබැයි සාමාන්‍යයෙන් ඔය හොඳ වාහනයක් කියන ගත්තාම ගහන්නේ මොකද? 95. එතන පෙට්‍රෝලියම් නිෂ්පාදන පිරිසුදු කිරීමේදී පිරිපහදු කරනවා කියන්නේ පිරිසුදු කරනවා කියන්නේ ගන්නවල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මේ දැන් මැග්නීසියම් ගත්තොත් එහෙම මතකනේ ඉලෙක්ට්‍රෝන දෙකක් මේ මැග්නීසියම් 12 ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. OH- කියන්නේ මේ කුට්ටියම ඉල්ලන්නේ එක ඉලෙක්ට්‍රෝනේ. මතක නේද මේවා ලිව්වා? ඔව් සර්. ඒතර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙහෙම ආවේ සෝඩියම් නැයිල එක ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනෙක්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මෙහෙම ආවේ පොටෑසියම් කියන එකක් පිට කරන කෙනෙක්. හැබැයි මැග්නීසියම් කියන ඩබල් නිසා තමයි මෙහෙම ආවේ. ඔය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරනවා මිල්ක් ඔෆ් මැග්නීෂියා කියන. මිල්ක් ඔෆ් මැග්නීෂියා කියන අහලා ඇති ඔය මේ උදරයේ ආම්ලිකතාවය. අපි කියන්නේ ඔය උදරයේ ඇසිඩ් ගතිය වැඩි වුණාම ඒ ඇසිඩ් ගතිය නැති කරන්න මොකක්ද දෙනවද? භස්මයක් දෙනවා ප්‍රතිආම්ලයක්. ප්‍රතිආම්ලයක් කියලා කියන්නේ ඇසිඩ් එකේ නැති කියන්නේ ඇසිඩ් ගතිය අඩු කරන්න දෙන එකක්. ඒකේ කියනවා උදරයේ අම්ල ගතිය සමනය කිරීමට ප්‍රතිආම්ලයක් ලෙස මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවලම්බය. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවලම්බය කියන්නේ පොඩි අර සිරප් එකක්. සිරප් එකක් කියන්නේ අර අපිට සිරප් එකක් කියලා කියන වචනේ. සිරප් එකක් වල උග අර මිල්ක් ඔෆ් මිල්ක් ඔෆ් මැග්නීසියා කියලා කියනවා. ඔව් සාරද කන ගමන් දින්නේ කන්න මේ මිල්ක් ඔෆ් මැග්නීසියා කියන්නේ මෙහෙමයි. මිල්ක් ඔෆ් මැග්නීසියා වල ප්‍රධාන වශයෙන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා සහ ඊට අමතරව තව භස්ම වර්ග කිහිපයක් තියෙනවා. ඊළඟ සීනි කර්මාන්තයේදී උප්පැන් සංශුද්ධ කිරීමට. ඒක දාගෙන ඒක නම් ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ඊළඟ කියන්නේ ඔය එතනින් එහාට දෙන පිටුවේ මම මුකුත් ලියන්න දෙන්නේ නැහැ. හරිද? හැබැයි මෙන්න මේ මුකුත් ලියන්න දෙන්නේ නැහැ කියනකොට ලොකුවට දැන් මෙතන ලියන්නේ නැහැ. හේතුව දැන් අපි අමිල කතා කරලා ඉවරයි. භස්ම කතා කරලා ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි දර්ශක. දර්ශක මෙයාර ගණන් වල ඉන්න එක්කන නෙමෙයි. දර්ශක කියලා කියන්නේ අම්ල හා භස්ම වෙන් කර ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍ය. අම්ලයි භස්මයි වෙන් කර ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍ය. එතන ඕකේ කියන්නේ මේ අපි 7 වසරේදී කතා කරා ඔය දර්ශක ගත්තාම ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා. දර්ශක ගත්තාම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. අම්ල භස්ම වෙන් කරලා හඳුනා ගන්න පාවිච්චි කරන දර්ශක ගත්තාම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකෙක් අපි කියන්නේ මොන දර්ශක කියලාද? ස්වභාවික දර්ශක. අනිත් සෙට් එක કૃතිම දර්ශක. ඔය ස්වභාවික දර්ශක කියන්නේ මොකටද? අර නිල් කටරොළු මල් තම්බාගත් යුෂ, ගිරිතිල්ල මල් තම්බාගත් යුෂ. එහෙම කියන්නේ. ඒකේ අපි ගත්තොත් ස්වභාවික දර්ශකයන්ට ඒ කියන්නේ සොයා කවුරු පාවිච්චි කරත් ඒ කියන්නේ දැන් අපි හිතන නිල් කටරොළු මල් තම්බලා ගත්තාට පස්සේ මොන පාටද? සුදු පාට. නිල් කටරොළු මල් තම්බලා ගත්තාට පස්සේ කොහොමද සුදු පාට? නිල් කටරොළු මල් තම්බලා ගත්තාට පස්සේ මොන පාටද? නිල් පාට. නිල් පාට. නිල් කටරොළු මල් තම්බලා ගත්තාම නිල් පාටයි. පොකුරු වද මල් රතු පාට පොකුරු වද මල් තම්බලා ගත්තාම පස්සේ මොන පාටද? රතු පාට. රතු පාට. ඒතර දර්ශකයේ පාට දෙකක් තියෙනවා වෙන්න පුළුවන්. දැන් නිල් කටරොළු තම්බලා ගත්තාම නිල් පාට. හරිද? මේ පොකුරු වද මල් තම්බලා ගත්තාම රතු පාට. ඒතර මේ දෙකට මේ දර්ශක දෙකේ පාටවල එකක් තියෙනවා. අර මතක තියාගන්න මේ අම්ලේ නම් මේ භස්මේ නම් ඔය මොකාව අම්ලට දැම්මත් අන්තිමේදී ඌ මොන පාට වෙලා එනවා? රතු පාට. රතු පාට එක නිල් කටරොළු එකක් රතු පාට වෙලා යනවා. කුකුරු වද මල්ල ගැන ඉතින් රතු වෙන්න දෙයක් නැහැ කොහොමද රතු පාටයි. භස්මයකට දැම්මොත් එහෙම මේ දෙන්නාම මේ ඔක්කොම මොන පාට වෙනවද? කොළ පාට. කොළ පාට වෙලා යනවා. අතන මතක තියාගන්න කියන්නේ මේ දර්ශකවල ස්වභාවික දර්ශකවල ආරම්භක පාට අපිට වැඩක් නැහැ. එයා අම්ලයකට දානවා නම් රතු පාට වෙලා යනවා. භස්මයකට දානවා නම් කොළ පාට වෙලා යනවා. ඒතර දැන් අපි ගත්තොත් එහෙම ස්වභාවික දර්ශකවලදී අම්ලවලදී හැමෝම පෙන්වන්නේ එක පාටක්. භස්මවලදී හැමෝම පෙන්වන්නේ එක. හරි අපිට මේ පාට ගැනදී ස්වභාවික දර්ශක ගැන කතා කරන්න නැහැ. අපිට තියෙන કૃතිම දර්ශක. કૃතිම දර්ශකයට අතර තමයි කවුරු වෙන්නේ? නිල් එකයි රතු එකයි කවුද? ලිට්මස්. ලිට්මස් කඩදාසි එනවා. pH කඩදාසි එනවා. ආයි ෆිනොක්තලින් ඉන්නවා. ආයි මෙතිල් ඔරෙන්ජ්. ඒතර ඔක්කොම ඉන්නවා පහ. තේරෙනවද කියන්නේ? ඔව්. ලිට්මස්, රතු ලිට්මස්, pH, ෆිනොක්තලින්, මෙතිල් ඔරෙන්ජ් ඔක්කොම ඉන්නවා පහ. ඒතර මේ කට්ටිය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඒකේ වගුවක් වෙනවා මම මේ වගුවාට දෙන්නම්. ඒතර මම ওই pH කඩදාසිය ගැනත් කියලා දීලා තියෙනවා. බිඳුව කියන්නේ අම්ල ගතිය වැඩි පැත්ත.
14 කියන්නේ භස්ම ගතිය වැඩි පැත්ත. මැද්දේ 7 කියන්නේ උදාසීන. ඒතර pH කඩදාසිය වල තියෙන වාසිය තමයි මම ආයෙත් කියනවා. අම්ල භස්ම හොයනවාට අමතරව අම්ල දෙකක් දුන්නොත් ඒ අම්ල දෙකෙන් කවුද සැර කියලා හොයන්නත් පුළුවන්. භස්ම දෙකක් දුන්නොත් ඒ භස්ම දෙකෙන් කවුද සැර කියලා හොයන්නත් පුළුවන්. හරිද? ඔයා මේව කරන්න. දර්ශක කියලා මාතෘකාව දාගන්න කෙනෙක්. දර්ශක. හරි සර්. ඒකේ අර්ථය ලියා ගන්න. අම්ල හා භස්ම. අම්ල හා භස්ම. වෙන්කර හඳුනා ගැනීමට. අම්ල හා භස්ම වෙන්කර හඳුනා ගැනීමට. අම්ල හා භස්ම වෙන්කර හඳුනා ගැනීමට. දර්ශන යොදා ගන්න. අම්ල හා භස්ම වෙන්කර හඳුනා ගැනීමට දර්ශක යොදා ගන්න. හරිද? හරි සර්. ඊට පස්සේ කියන්නේ සොතන සාමාන්‍ය රූල් 10ක විතර ඉඩක් තියාගන්න මේ තමයි වගුව දෙන්නම් වාටේ වගුව ලියා ගන්න. හරිද ගණේෂ්? හරි. දැන් ඔතන නකල් ලියපු ටික බලන්න වාට මොනවාරි අවුලක් තියෙනවද? අම්ල භස්ම උදාසීන ද්‍රව්‍ය ගැන ලියපු වල අවුලක් තියෙනව මොනවද? අම්ල භස්ම දර්ශක සොරි. නෑ සර්. නෑ නේ. ඊළඟ අපේ ඊළඟ මාතෘකාව ලවණ. ලවණ. මේ ලවණ හැදෙන මොන ප්‍රතික්‍රියාවලද? අම්ල භාෂා. මෙන්න මේ වාක්‍ය දාගන්න. අම්ල භස්ම ප්‍රතික්‍රියාවලදී ලවණ සෑදී. අම්ල භස්ම ප්‍රතික්‍රියාවලදී ලවණ සෑදී. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ මෙන්න මේක. HCl කියන අම්ලයත් එක්ක මේක නම් කලින් ලිව්වා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරාම මේ සෝඩියම් වෙනවනේ ක්ලෝරින් එක්ක මේ හයිඩ්‍රජන් වෙනවනේ OH එකත් එක්ක. එතකොට මෙතන එන්නේ කවුද? සෝඩියම් ක්ලෝරයිඩුයි කවුද එන්නේ? H2O එන්නේ. තේරෙනවද guys? ඔව් සර්. එතකොට මෙතන මේ HCl කියලා කියන්නේ අම්ලය. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්මය. මේ හැදෙන කෙනාට අපි කියන්නේ ලවණය. මේ ආව අනිත් කෙනා කවුද? ජලය. ඔය ටික තේරුණාද? ඔව් සර්. හරිද? එතකොට කියන්නේ මෙහෙමයි. අපි හරියට බැලුවොත් එහෙම මේ අම්ලයයි මේ භස්මයයි ගැන පොඩ්ඩක් හරියට බැලුවොත් එහෙම මේ අම්ලය මොන අම්ලයක්ද? ප්‍රබල අම්ලය. ප්‍රබල අම්ලයක්. මේ භස්මය මොන භස්මයක්ද? ප්‍රබල භාෂා. ප්‍රබල භස්මය. හිතන්න ප්‍රබල අම්ලයක් කියන්නේ සැරගතිය වැඩි අම්ලයක් සැරගතිය වැඩි භස්මයක්. ඒ කියන්නේ දෙන්නම එක ළඟට සැරගතිය තියෙනවා නම් දෙන්නගම එකම ප්‍රබලතාවය නම් තියෙන්නේ. එක්කෙනාට එක්කෙනා කැපිලා යන්න ඕනේ නේද පවර එක. අම්ල භස්ම ගතිය නැති වෙලා යන්න ඕනේ නේද? ඔව් සර්. එහෙම ගත්තොත් එහෙම මේ හැදෙන ලවණය කියන්නේ මොනවා වෙන්න ඕනද? උදාසීන.
උදාසීන වෙන්න ඕන. ජලය නම් කොහොමත් මොනවයිද? උදාසීන. ජලය. තේරෙනවා මං කියන එක? ඔව් සර්. නිදිමතයිද? නෑ සර්. හරිද? එතන ප්‍රබල ආම්ලයකෝයි ප්‍රබල වාෂ්පයකෝයි තමයි මොන හැදෙන්නේ ලාව කෙනෙක්. කොහොම හරි ආම්ලයයි වාෂ්පයයි ප්‍රතික්‍රියා කරාම ලවණයයි ජලයයි එනවා. හැබැයි මම කියන්නේ දෙන්නම ප්‍රබල වුණොත් එහෙම පවර එක කැපිලා ගිහිල්ලා හැදෙන ලවණයයි ජලයයි දෙක මොනවා වෙනවද? උදාසීන වෙනවා. උදාසීන වෙනවා. ඊට පස්සේ අපි හිතමු බැරිලාවත් ප්‍රබල අම්ලයක් එක්ක මම මෙතන යන උදාහරණයක් නෑ මම නිකන් ලියන. ප්‍රබල අම්ලයක් එක්ක දුබල භාෂ්මයක් ප්‍රතික්‍රියා කරොත් ප්‍රබල අම්ලයක් එක්ක දුබල භාෂ්මයක් ප්‍රතික්‍රියා කරොත් එහෙම හැදෙන ලවණය මොන ගතිය වැඩි වෙන්න ඕන? දුබල ගතිය වැඩි වෙනවා. නෑ හැදෙන භාෂ්මයේ මොන ගතිය වැඩිද? ප්‍රබල ගතිය. හැදෙන ලවණයේ අම්ල ගතිය වැඩි. තේරුන්නේ නෑනේ මං කිව්වේ. නෑ සර්. ඒ කියන්නේ දෙන්නා ප්‍රබලයි නම් පවර එක කැපිලා ගිහිල්ලා එන ලවණය උදාසීන වෙලා යනවා. ජලයේ කොහොමද උදාසීන? මේකේ භාෂ්මයට වඩා අම්ලේ ප්‍රබල නිසා හැදෙන ලවණයේ මොන ගතිය වැඩි වෙන්න ඕන? ආම්ලික. ආම්ලික ලවණයේ කුයි කවුද එන්න ඕනේ? ජලය. ජලයයි එන්නේ. බැලුවත් මේ සිද්ධිය අනිත් පැත්ත මොකද තේරුනේ? දුබල අම්ලයක් එක්ක ප්‍රබල භාෂ්මයක් වැඩ කරොත් එහෙම මොකද වෙන්නේ? භාෂ්මික ලවණයයි ජලයයි. භාෂ්මික ලවණයේ ජලය. හරිද? ඊට පස්සේ දුබල අම්ලයක් එක්ක කවුද එන්න ඕනේ ඊළඟට? දුබල භාෂ්මයක් ප්‍රතික්‍රියා කරොත් මතක තියාගන්න එතනත් පවර් කැපිලා යන නිසා එතනත් මොන ලවණයක් දෙන්න ඕනේ? කවුද එන්න ඕනේ? උදාසීන ලවණය. ඒ තේරුම් නැති කෙනෙක් තේරුණා. දෙන්නම ප්‍රබලයි නම් උදාසීනයි ජලය කොහොමත් උදාසීනයි. ප්‍රබලයි දුබලයි නම් ආම්ලික ලවණයේ ජලයයි. දුබල අම්ලයයි ප්‍රබල භාෂ්මයයි නම් භාෂ්මික ලවණයේ ජලයයි. දුබල අම්ලයයි දුබල භාෂ්මයයි නම් පවර කැපිලා කියන උදාසීන ලවණයේ ජලය. හරිද? දැන් මතක තියාගන්න අර මතකද පොඩි කාලේ අපිට කෙනෙක් අපිට පොඩි කාලේ දෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව විතරයි. මෙන්න මෙයා ගැන අපිට දෙන්නේ. මෙයා ගැන දීලා තමයි අපිට හැම මගුලෙම කතා කරන්න කියන්නේ. මෙන්න කාමද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ප්‍රතික්‍රියා කරන එක නෙදෙන්නේ. හැම තැනම මෙන්න මේක තමයි දෙන්නේ. ජීවිවල අපිට ටීචර්ලා මොකද කියන්නේ? අපිට කියනවා හැම වෙලෙම ලවණයක් උදාසීනයි ජලයක් උදාසීනයි. ඒක වැරදි නේද? ඔව් සර්. මම කියන්නේ මෙයාට අනුව කතාව හරි තමයි. දැන් මෙයාට අනුව කතාව හරි. දැන් මම කියන්නේ සමහරක් අච්චු පොත්වලත් සමහරක් පොත්වලත් ඒ එනවා නෝට්ස් වලත් ඒක එනවා. අම්ලයයි භාෂ්මයයි ප්‍රතික්‍රියා කරාම සෑදෙන ලවණය සහ ජලය උදාසීන වේ කියන. උදාසීන වෙන්න පුළුවන්. බැරි නෑ. හැබැයි මම කියන්නේ හැම වෙලේම ජලය නම් කොහොමත් උදාසීනයි කියන්නේ. ආයෙ කතා කරන්න දෙයක් නෑ. ජලය කොහොමත් මොනවයිද? උදාසීන. ජලය කොහොමත් උදාසීනයි. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ අම්ලයයි භාෂ්මයයි එකතු කරාම එන ලවණයයි ජලයයි හැදෙනකොට ලවණය ජලය හැම වෙලේම උදාසීන වෙනකොට ලවණයේ උදාසීන ගතිය රඳා පවතිනවා. ඒ ප්‍රතික්‍රියා කරන අම්ලයේ භාෂ්මයයි මත. උදාහරණයක් දෙන්නා ප්‍රබලයි නම් උදාසීන ලවණයයි ජලය. ජලය කොහොමද උදාසීන? අම්ල ප්‍රබලයි නම් ආම්ලික ලවණයයි ජලය. ජලය කොහොමද උදාසීනයි? දැන් ලවණේ අම්ල ගතිය වෙනවා. ප්‍රබල භාෂ්මයයි දුබල අම්ලයයි නම් භාෂ්මික ලවණයයි ජලය හැදෙනවා. ජලය කොහොමද උදාසීනයි? දෙන්නම දුබලයි නම් මේක වැඩ කරන්නේ මේකත් අර සිස්ටම් එකම තමයි. මේක අතන්දර තේරුණා කෙනෙක්. ඔව් සර්. එතන ඔයාට කිව්වොත් එහෙම අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවකදී සෑදෙන ලවණය සෑම විටම උදාසීන කිව්වොත් හරිද වැරදිද? වැරදි සර්. වැරදි. අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවකදී සෑදෙන ලවණය උදාසීන වෙන්න පුළුවන්. බැරි නෑ. ප්‍රබල අම්ලයි ප්‍රබල භාෂ්මයි එක්ක දුබල අම්ලයි දුබල භාෂ්මයි හිටියොත් ඔන්න වෙනවා. හැබැයි දෙන්නගේ පාව වැඩි වුණොත් එහෙම ඒ පවයකේ වැඩි එනවා ලවණයට.
හැබැයි මෙතනින් ජලය හැදෙනවා ජලය හැම වෙලේම මොනවයි? උදාසීනයි. උදාසීනයි. ඒතර මතක තියාගන්න කෙනිස් අම්ලයකුයි බෂ්මයකුයි ප්‍රතික්‍රියා කරන හැම වෙලේම මොකෙක් හැදෙනවද? ලවණයයි ඒ අදාළ ලවණයයි අනිවාර්යෙන් තව කවුරු හැදෙනවා? ජලය හැදෙනවා. ජලය හැදෙනවා. ජලය කියන්නේ මොන දෙයක්ද? උදාසීනද. ඒ නිසා අම්ල බෂ්ම වල ප්‍රතික්‍රියාවට තව නමක් කියනවා. මොන ප්‍රතික්‍රියාවද? උදාසීනට. උදාසීනීකරණ ප්‍රතික්‍රියා කියනවා. ඒතර අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවලට උදාසීනීකරණ ප්‍රතික්‍රියා කියන්නේ හැදෙන ලවණය උදාසීන වෙන නිසාද? නැස. නෑ මතක තියාගන්න අම්ලයක් සහ බෂ්මයක් මම මේක හැමතැනම හයිලයිට් කර කර කියන්නේ ඊගාන ප්‍රශ්න පත්‍රයේ කිලෝ ගන්න නෑ. අම්ලයක් සහ බෂ්මයක් ප්‍රතික්‍රියා කරාම ලවණයේ ජලය හැදෙන බව නැත්ත. හැබැයි මතක තියාගන්න මේ හැදෙන ජලය මේ හැදෙන ලවණය උදාසීන වෙන්න ඕනේ නෑ හැම වෙලේම. හැබැයි ජලය උදාසීන වෙනවා. ඒ නිසා තමයි අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවට තව නමක් කියන ඕන ප්‍රතික්‍රියාව කියලා. උදාසීනීකරණ ප්‍රතික්‍රියා. උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කියනවා. මෙන්න මේක කියන්නේ ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න. හරි සර්. මේක ඔයාලට තේරුම් නැති මොනවා හරි තියෙනවද? නෑ සර්. ඒතර අම්ලයකෝයි බෂ්මයකෝ එකතු වෙලා ලවණයයි ජලයයි හැදෙනවා. හැදෙන ජලය හැම වෙලේම උදාසීනයි. ඒ නිසා අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවලට තව නමක් කියනවා උදාසීනීකරණ ප්‍රතික්‍රියා කියලා. ඒතර අම්ල බෂ්ම එකතු වෙන හැම අවස්ථාවකදීම ලවණයකුත් එක්ක තමයි ජලය හැදෙන්නේ. ඒ හැදෙන ලවණය හැම වෙලේම උදාසීනද? නෑ සර්. නෑ. එතකොට අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවලට උදාසීනීකරණ ප්‍රතික්‍රියා කියලා කියන්නේ ලවණය උදාසීන නිසා නෙවෙයි. ඒ හැම වෙලේම හැදෙන කවුරු උදාසීන නිසා? ජලය. ජලය උදාසීන නිසා. ඒවා පරිස්සම්. හරි නේද? හරි සර්. හරි. ඒත් අපි ඊළඟට යනවා කියන්නේ මාතෘකාව උදාසීනීකරණ ප්‍රතික්‍රියා. උදාසීනීකරණය කියලා දාන්න. උදාසීනීකරණය. උදාසීනීකරණය. හරි. හරි. එතන ඕකේ කියන්නේ මේ පිටු අංක 200ට එන්නකො 200. හරි. ඒකේ තියනවා නේද? අර තද කළු පාටට තියෙනවා. දැන් මෙහෙමයි. අපි දන්නවා කියන්නේ අම්ලයක ඉන්නවා H+ වලින් තව කවුරු හරි ඉන්නවා. ඒක හරි. බෂ්ම එකක් එක්කෙනෙකුයි තව අනිවාර්යෙන් OH- ඉන්නවා. අනිවාර්යෙන් අම්ලයේ H+ නැද්ද? H+ සර්. ඉන්නවා. බෂ්මයේ OH- නැද්ද? ඉන්නවා සර්. ඉන්නවා. දැන් මේ දෙන්න වෙනම එකතු වෙනවා. ඒක හරි. මේ දෙන්න වෙනම එකතු වෙනවානේ. ඒ නිසා මෙතන අපි කියනවා මේ H+ එක OH- එකත් එක්ක එකතු වෙලා මොනවද හදනවා කියලා. ජලය. ඊළඟ ඒතර මේ කතන්දරේ මට මේ ලවණයට දෙදී මම මේ දෙන්න ගැන කතා කරන්නේ ලවණේ කියලා. ඉතින් ලවණේ නේදින්නේ. ඒතර ලවණ ගැන කතා කරන්න ඕනේ නැහැ. දැන් මෙතන කතා කරන්නේ මේ උදාසීනීකරණය කියන්නේ ජලය හැදෙන එකනේ. ඒතර උදාසීනීකරණය කියන එක දාලා දෙනවනේ දැන් තද කළු පාටි. අම්ලයෙන් නිදහස් වෙන H+ අයන සහ බෂ්මයෙන් නිදහස් වෙන OH- එකතු වෙලා ජලාංශය දීමයි. ඔව් සර්. අන්න ඒක ලියලා ඒක යටින් මෙන්න මේක නේද.
හරි සර්. හරි. එතන ගණේෂ් මේ පිටු අංක 201 දානවා අම්ල භස්ම උදාසීනීකරණ ප්‍රතික්‍රියා භාවිතයේ යෙදෙන අවස්ථා. ඒ කියන්නේ එදිනදා ජීවිතයේ අම්ලයක් එක්ක භස්මයක් ප්‍රතික්‍රියා කරවලා උදාසීනීකරණයේ යෙදෙන අවස්ථා. ඒක දාලා තිනවා 1 2 3 4 කියලා උත්තර මේ කියන්නේ එක්සැම්පල් 4ක් තියෙනවා. උදරයේ ආම්ලිකතාවය නැති කිරීම සඳහා උදරයේ ආම්ලිකතාවය කියන්නේ බඩේ තියෙන ඇසිඩ් ගතිය නැති කරන්න උදරයේ තියෙන ඇසිඩ් ගතිය නැති කරන්න මොකක්ද දාන්න ඕනද? අම්ල ගතිය නැති කරන්න මොකක්ද දාන්න ඕනේ? භස්මයක් නේද? ඔව් සර්. එතන මේ කියන්නේ අම්ල භස්ම ප්‍රතික්‍රියා කරලා උදාසීන වෙලා යනවා. ඒ කියන්නේ අර අත්වින ආම්ලිකතාවය නැති වෙලා යනවා කියලා කියන්නේ. අතන අම්ලයක උදාසීන කරන්න භස්මයක් දාන්න ඕනේ. භස්මයක් උදාසීන කරන්න අම්ලයක් දාන්න. එතන මිල්ක් ඔෆ් මැග්නීසියා හෝ එවැනි ප්‍රති අම්ලයක් දුර්වල අම්ලයක් දුර්වල භස්මයක් භාවිතා කෙරේ. මේ පළවෙනි වාක්‍යය තේරුණා බලන්න කෙනෙක්. ආමාශය ඇතිවන ආම්ලික ගතිය උදාසීන කිරීමට මිල්ක් ඔෆ් මැග්නීසියා හෝ එවැනි ප්‍රති අම්ලයක් දුර්වල භස්මයක් භාවිතා කෙරේ. හරිද වැරදිද? ඔව් සර්. තේරුණා. ඊළඟ කියනවා පසේ ආම්ලිකතාවය අඩු කිරීමට අලු, දියගැසු හුණු, අලු හුණු වැනි භාෂ්මික ද්‍රව්‍ය පසට එකතු කෙරේ. ඔය පසේ ආම්ලිකතාවය වැඩි වෙනවා කියන්නේ දැන් ඔය ෆැක්ටරිස් එකම වැඩ කරලා ඔය සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ වායු වර්ග පරිසරයට මුදා හැරියාම ඒ වලින් අර අම්ල වැසි එනවනේ. සල්ෆියුරික්, නයිට්‍රික් වගේ අම්ල වැසි එනවා. ඒ ආවම ඒවා පසට දිය වුණාම පසේ ආම්ලිකතාවය වැඩි වෙලා පසේ ඔය ශාක වල මුල් වලට එහෙම එක ලොකුවට ඩැමේජ් වෙනවා. ශාක මුල් ඩැමේජ් කරනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ කියන්නේ පසේ ආම්ලිකතාවය නැති කරන්න මොනවා ගන්නවලුද? අලු හුණු, එහෙම නැත්නම් දියගැසු හුණු. ඒ වගේ ඒවා පාවිච්චි කරනවලු. ඒක තේරුණාද? ඔව් සර්. ආම්ලිකතාවය නැති කරන්න ප්‍රශ්නයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ගැනිෂ් ඔය ඊළඟට උදාහරණ දෙක පොඩ්ඩක් පැටලෙනවා. මීමැස්සගේ විෂ තියෙනවනේ. මීමැසි විෂ ආයතන දෙබර විෂ. මේ දෙබර කියද්දි බයන්නක් තියෙනවනේ. දෙබරගේ විෂ මොන මිකයි? භාෂ්මික. භාෂ්මික. ඒක මම මන්නේ බයන්නේ මතකයි ඇවිල්ලා. දෙබරගේ විෂ භාෂ්මිකයි. මීමැස්සගේ විෂ මොනවයි? ආම්ලික. ආම්ලික. ආම්ලිකතාවය නැති කරන්න මොකද්ද ගන්න ඕනේ? භාෂ්මය. භාෂ්මිකතාවය නැති කරන්න මොකද්ද ගන්න ඕනේ? ආම්ලයක්. එතකොට සතා පැටලුනොත් එහෙම මීමැස්සයි දෙබරයි පැටලුනොත් එහෙම මොළ හත්ති ලව්වක් වෙන්නේ ඇයි? මීමැස්සෙක් අතුල් මේ මීමැස්සෙක් දෂ්ට කරාම යන්නේ අම්ලයක් නිසා. ඒකට දානවා බේකින් සෝඩා. බේකින් සෝඩා කියන්නේ සෝඩියම් බයිකාබනේට්. එතකොට දැන් මීමැස්සද දෙබරද කියලා දන්නේ ටික ඕකේ දෙහි ගෙඩියක් එහෙම ඇතිල්ලුවොත් එහෙම මොළ හත්ති ලව්වක් වෙන්නේ දැන් දැවිල්ල ගන්නවා ඊට වඩා. මං කියන්නේ තේරුණා? ඔව් සර්. ඔය අපේ අයියාගේ අපේ අයියා මේ කසින්ගේ නෝනා මේ එයාට ગેස්ට්‍රයිටිස් තියෙනවා පොරට. ગેස්ට්‍රයිටිස් තියෙන එක දවසක් මේ ગેස්ට්‍රයිටිස් කියන්නේ යාර උදරයේ ආම්ලිකතාවයත් එක්ක එනේ ඒ තව හේතු බලපානවා මේ ગેස්ට්‍රයිටිස් මේ තත්ත්වෙට එන්න. මේ අපි සරලව ගොත් ආම්ලිකතාවය කියලා තුමුකෝ. ඇසිඩ් ගතිය කියලා තුමුකෝ. ඒතර මෙතන වෙන වැඩේ තමයි මේ මිනිස්සයාට ગેස්ට්‍රයිටිස් කියනවා. අපේ ලොකු අම්මා අහනවා. ඒ කියන්නේ අපේ අයියාගේ මගේ අයියාගේ අම්මා අහනවා. මේ පුතේ දෙහි එකක් හදලා දෙන්න. හරිද මම කිව්වා දෙහි දෙන්න එපා. ඔය දෙහි දුන්නොත් එම තව වැඩි වෙනවා. ඉතින් අර තේරෙනවා මං කියන්නේ. දැන් මේ මිනිස්සයාගේ උදරයේ ආම්ලිකතාවය වැඩි වෙලා තියෙන එකාට තව දෙහි දීලා හරියනවද කියන්නකො. ગેස්ට්‍රයිටිස් තියෙන එක උදේට ગેස්ට්‍රයිටිස් කියලා දෙහි එකක් දීලා හරියනවද? නාරම් දීලා හරියනවද? නෑ මං කියනද කරනවා. ඔව් සර්. ඒක සතා කවුද කියලා හොයලා සතාගේ විෂ ටික ආම්ලිකද භාෂ්මිකද කියලා හොයන්නේ නැතුව බෙහෙත් කරන්න ගියොත් එහෙම ඒකේ ඔයා අම්ලයට තව අම්ලයක් කලවම් කරොත් සැර වැඩි වෙනවා. භාෂ්මයට තව භාෂ්මයක් කලවම් කරොත් භාෂ්මික ගතිය වැඩි වෙනවා. ඒක ලොකු ඩැමේජ් එකක්. තේරෙනවද මං කියන්නේ? ඔව්. හරි. එතනින් කැරිෂ් මේ පාඩම ඉවරයි. ඔයාට ඒක ලියා ගන්න පුළුවන් මේ මොනවාද එදා එදිනදා ජීවිතයේ උදාසීනීකරණය යොදා ගන්නා අවස්ථා කියන. මොනවාරි ඩවුට් එකක් තියෙනවද? අම්ල කියන්නේ මොනවද කියලා ලිව්වා. අම්ල වල ප්‍රධාන වර්ග දෙකයි. භස්ම කියන්නේ මොනවද කියලා ලිව්වා. භස්ම වල ප්‍රධාන වර්ග දෙකයි. ඒතර අම්ල වල ಗುಣ කතා කරා. අම්ල භාවිතාවන ටික කතා කරා. භස්ම වල ಗುಣ කතා කරා. භස්ම භාවිතාවන අවස්ථා කතා කරා. දර්ශක කතා කරා.
දර්ශක කියලා කියන අම්ල භස්ම වෙන් කරලා අඳුන ගන්න පාවිච්චි කරනවා. මම ඒකට කිව්ව පොඩි ගැප් එකක් තියනවා වගුව දෙන්නම්. වගුව කියන්නේ හතේ කරපු වගුව මම මෙහා දෙන්නම්. ලවණයක් කියන්නේ අම්ලයි භස්ම එකතු වෙලා හැදෙන එකක් කියලා කිව්වා. ඒ හැදෙන ලවණය ආම්ලික වෙන්නත් පුළුවන්, බාෂ්පික වෙන්නත් පුළුවන්, උදාසීන වෙන්නත් පුළුවන්. නේද? ඔව් ඊළඟට උදාසීනීකරණ මේකල මෙන්නේ මොනවද? කොපර් සල්ෆේට් තමයි ලවණයට දාන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කොපර් සල්ෆේට්. සෝඩියම් ක්ලෝරයිඩ් ලවණයට දාලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්ලෝරින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් රසායනික සංයෝග නිපදවීමකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවීමකට සොල්වේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් නිපදවීමකට නැටි බාණ්ඩ ග්ලේස් පොඩ පදම් කරනවා වගේ කියන්නේ ඒවල පොතහම ගන්නවා. හරි මේකව මතක තියාගන්න ඕනේ අම්ලයක් කවුද? අම්ල වල වර්ග දෙක කවුද? භස්මයක් කවුද? භස්ම වල වර්ග දෙක කවුද? ලවණයක් කියන්නේ කවුද? ලවණය හැදෙන්නේ කොහොමද? හැම වෙලේම ලවණය උදාසීනද? නැහැ. ඊළඟට උදාසීනීකරණය කියන්නේ මොකද්ද? අම්ලයි භස්ම එකතු වෙලා ජලය හදන එක. ඒතර අම්ලයෙන් පිට කරන H+ උයි ජලයෙන් පිට කරන OH- එකතු වෙලා ජලය sorry අම්ලයෙන් පිට කරන H+ උයි භස්මයෙන් පිට කරන OH- එකතු වෙලා ජලය හැදෙන ප්‍රතික්‍රියාව තමයි අම්ල භස්ම ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. ඒතර එදිනදා ජීවිතයේ උදාසීනීකරණයේ භාවිත කරන අවස්ථාවකට දාලා තියෙනවා. ඒකේ මොනවාරි අවුලක් තියෙනවද? නෑ හරි. ඒතර අපි යනවා අන්තිම පාඩමට 8 වෙනි පාඩම. ඕක නම් කියන්නේ සාමාන්‍ය විනාඩි 30ක වගේ පොඩි කෑල්ලක් තියෙනවා. ඒක දාගන්න මාතෘකාව රසායනික විපර්යාස ආශ්‍රිත තාප විපර්යාස. රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස. රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස. ඔය රසායනික ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා කැනිෂ්. එකකට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියා කියලා. අපි දායකකට කියනවා කවුද කියලාද? තාප අවශෝෂක ප්‍රතික්‍රියා. ඔය හිතන්න මම කරන වැඩේ මෙන්න මේ ජලය භාජනයක් අරගෙන ඉන්න. දැන් මේ තියෙන ජලය. මම ජලය ටිකක් අරගෙන යනවා. ඕකට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH. දාලා ඔබ අතින් ඇල්ලුවා මට අතර මොන ගතියක් දැනෙන්න ඕනද? මොනවද? ඈ උණු ගතිය. අතට රස්නයක් දැනෙන්න. හරිද? ඒතර අපි ලියනවා මෙතන අතට රස්නයක් දැනෙන්න. අතට රස්නයක් දැනෙන්නේ තාපය අතින් උරාගත්ත නිසාද අතට තාපය දීපු අතට තාපය දීපුන. අතට තාපය දුන්නේ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට ඒ දෙන්නා විසින් රස්නේ මොනා කරනවා? පිට කරනවා. රස්නේ පිට කරනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම මේ අරම තමයි ජලය තමයි. ඒකත් මම අතින් අල්ලනවා මෙන්න මෙහෙම. ඒතර ඒකට මම දානවා මෙන්න මෙහෙම. ඒකට දානවා ඇමෝනියම් ක්ලෝරයිඩ් NH4Cl. මේක අතින් දැම්මම අතට මොකද දැනෙන්නේ? සීතල. අතට සීතලක් දැනෙනවා. ඒතර අතට සීතලක් දැනෙන්නේ මේ සීතලක් ඇති නෙමෙයි. දැන් පොඩි කාලේ කෙනෙක් මම හිතන් හිටියේ රස්නේ කෝප්පයක් ඇල්ලුවාම අතට රස්නේ දැනෙන්නේ අතට රස්නේ එන නිසා. හරිද වැරදිද? හරි සර්. අතට ඇයි බං රස්නේ කෝප්පයක් ඇල්ලුවාම අතට රස්නේ දැනෙන්නේ අතට රස්නේ එන නිසා. හරිද වැරදිද? හරි සර්. හරි. රස්නේ කෝප්පයක් ඇල්ලුවාම අතට රස්නේ දැනෙන්නේ අතට තාපය එන නිසා. ඒක හරි. සීතල කෝප්පයක් ඇල්ලුවාම අතට සීතලක් දැනෙන්නේ අතට සීතල එන නිසාද? අතේ තිබ්බ තාපය කෝප්පේ උරාගත්ත නිසා. අතේ තිබ්බ තාපය කෝපය උරාගත්තා. අන්න හරි මතක තියාගන්න කවදාවත් සීතල යනවා කියලා දෙයක් නැහැ.
යන්නේ තාපය. ඒතර තාපය හැම වෙලේම යන්නේ වැඩි තැන ඉඳලා අඩු තැනට. අපි රස්නේ කෝප්පයක් ඇල්ලුවාම අපේ අතට රස්නේ දැනෙන්නේ ඒ කෝප්පේ ඉඳලා අපේ අතට තාපය ආව නිසා. හරිද? මං කියන්නේ තේරෙනවද? කෝප්පේ ඉඳලා අතට තාපය ආව නිසා අතට රස්නයක් දැනෙනවා. අතට සීතලක් දැනෙන්නේ අතයි සීතල කෝප්පෙකුයි ගත්තාම කියන්නේ කවුද රස්නේ කවුද තාපය වැඩි එක්කෙනා අතද කෝප්පේ? අතේ අතස අත තාපය වැඩි. ඒතර අතේ තාපය යනද හැම වෙලේම මත කියන්නේ. තාපය තමයි ගමන් කරන්නේ. තාපය තමයි ශක්තිය. වැඩි තැන ඉඳලා අඩු තැනට යනවා. ඒතර රස්නේ කෝප්පයක් කැල්ලුවම කෝප්පේ ඉඳලා අතට එනවා. සීතල කෝප්පයක් කැල්ලුවම අතේ ඉඳලා කෝප්පයට එනවා. ඒතර හැම වෙලේම මත තියාගන්න. ගමන් කරන්නේ තාපය. ඒතර අතට සීතලක් දැනෙන්නේ අතේ තාපය මෙයා මොනා කරගන්න නිසා. පුරා ගන්න. පුරා ගන්න නිසා. මේක ඊතල බලන්න. මම මෙයාගේ ඊතලය කියන්නේ මේ පද්ධතියෙන් එළියට. මේක මම ඊතලය ගහන්නේ කොහෙද? උරට පද්ධතිය ඇතුළේ. එතකොට අපි තාප දායක ප්‍රතික්‍රියා කියලා කියන්නේ තාපය පිට කරමින් තාපය පිට කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා. තාප දායක ප්‍රතික්‍රියා කරනවා. තාපය පිට කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා. එහෙනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියා කරන මොකද්ද කියන්නේ? තාපේ උරා ගැනීමෙන් සිදුවන රසායනික ප්‍රතික්‍රියා. තාපය උරා ගැනීම නැත්නම් තාපය අවශෝෂණය කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා. මේක තේරෙනවද? ඔව් ඒතර අපේ පිටට තර තාපය පිට කරනවා නම් මේක තාප දායක ප්‍රතික්‍රියාවක්. තාපය උරාගෙන සිදුවනවා නම් ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. මෙන්න මේ ටික දාගන්න කෙනෙක් දෙකට බෙදලා. ඔයා මේ CR පොතකද ලියන්නේ? ඔව් සර්. ඔයා CR පොතක ලියනවා නම් කෙනෙක් දැන් මේ මාතෘකාව දාලා තියෙන තනි පට්නේ අලුත් පිටුවක. ඔව් සර්. එහෙමනම් කෙනෙක් ඔයා දැන් මෙහෙම තියනවා නම් ඔයා දැන් මෙහෙම අලුත් පිටුවේ නම් පටන් ගත්තේ මෙහෙම යටටම බෙදා ගන්න. දෙකට මැද්දේ. මේකේ පොඩි chart එකක් තියෙනවා. ඒ නිසා යටටම බෙදා ගන්න. බෙදලා මේ ටික මේ උඩ හරිය වල ලියා ගන්න. මම ඉතුරු ටික දෙන්නම් මේ පහළ ඇඳගන්න. තේරෙනවද මං කියන එක? ඔව් සර්. තව විනාඩි 10ක වගේ වැඩ මෙතනින් පස්සේ. මේකේ තව එකක් තියෙනවා. තාපය පිට කරමින් සිදුවන ප්‍රතික්‍රියා නම් අපි දන්නවනේ රසායනික ප්‍රතික්‍රියාවකදී කාගෙන්ද කවුද හැදෙන්නේ? ප්‍රතික්‍රියක වලින් තමයි මොනවා හැදෙන්නේ? ප්‍රතික්‍රියා. ප්‍රතික්‍රියක වලින් තමයි මොනවා හැදෙන්නේ? ඵල. ඵල. එතන මතක තියාගන්න තාප දායක ප්‍රතික්‍රියාවක් කියන එකේ තේරුම කියන්නේ ප්‍රතික්‍රියක වලින් මොනවා හැදෙනකොට? ඵල. ඵල හැදෙනකොට තව එක්කෙනෙක් පිටවනවා කවුරු කියලා? තාපේ. තාපය කියලා. ඒතර තාප දායක නම් තාපය එළියට පිට වෙනවා නම් එයා ඉන්න ඕනේ ප්‍රතික්‍රියක පැත්තද ඵල පැත්තද? ප්‍රතික්‍රියක පැත්ත. තාපය පිට කරනවා නම් එයා ඵලයක් එක්ක ලැබෙන කෙනෙක්. ඒතර එයා ඉන්න ඕනේ මොන පැත්තද? ඵල පැත්ත. ඵල පැත්ත. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලින් ඵල ලැබෙනකොට තාපයක් පිට වෙනවා. තේරෙනවද මං කියන්නේ? ඔව් සර්. නැත්තම් නෑ කියලා මම ආයි කියන්නේ. තේරෙනවද සර්? එහෙනම් මේකේ මොකද වෙන්න ඕනේ? ප්‍රතික්‍රියක කියන අය මොනවද උරාගෙන? තාපයත් උරාගෙන. තාපයක් උරාගෙන ඵල බාටපත් වෙනවා. මොන මොකක්ද දාන්නේ?
හරි හරි. එතන ගණේෂ් මේකේ මේ මෙතනින් එහාට ලොකු දෙයක් නැහැ. මට මතක යන මම මේ පහළ ලියපු සමීකරණේ මම ඊළඟම කියනවා. මේ මම දැන් මේ උඩ ලියන එක ඔයා යට ලියන්න ඕනේ. මම අර මෙයාව ආයෙ ලියන්න ඕනේ නැති කවන්න කියන්නේ. දැන් මේ මේවල ගණේෂ අපිට තමයි ශක්ති සටහන් කියලා. ශක්ති සටහන් කියලා දිනනවා. ඒතර මම මෙතන ලියන්නම් තාපදායක ශක්ති සටහන. මම කියන දේ කරන්නේ ඔයාලා යටම තමයි ලියන්න ඕනේ. හරි සර් මේ පැත්තේ ඉන්නේ තාප අවශෝෂක ශක්ති සටහන. එතකොට ගණේෂ් මේක මේ මහලොකු මගුලක් නැහැ මෙන්න මේක ශක්ති සටහනක් අරගන්න මෙන්න මේක ශක්තිය කියලා ඉරිදයක් ගහනවා. ගහලා මේක chart එකක් සාමාන්‍ය මේ යලා chart එකක්. අපි කියන්නේ මේ ප්‍රස්ථාරයක් වගේ තමයි මේ අඳින්නේ. මෙතන මේ මෙන්න මෙහෙම අක්ෂය මාර්ක් කරලා මෙතන කියනවා ශක්තිය කියලා. හරි ඒ කියන්නේ මේ අක්ෂය ටිකේ උඩට යන්න ශක්තිය මොනවා වෙන්න ඕනද? වැඩි වෙන උඩට යන්න ශක්තිය වැඩි වෙනවා. දැන් ඔයා බලලා කියන යනිස් මට ප්‍රතික්‍රියක ඵල බවටපත් වෙනකොට තාපයක් පිට වෙනවා නම් ප්‍රතික්‍රියකයි ඵලයි අතරින් කාගේද තාපය වැඩි වෙන්න ඕනේ? මේ කාගේද ශක්තිය වැඩි වෙන්න ඕනේ? ප්‍රතික්‍රියකද ඵලයි? ප්‍රතික්‍රියක. හේතුව මෙයා විසින් මෙයා බවට පත් වෙනකොට යම්කිසි තාප ප්‍රමාණයක් එළියට පිට වෙලා ගියා නම් ඔය තාපය තියන්නේ නැත්තේ කලින් මෙයාගේ ඇතුලේ නේද? හරි ඒ කියන්නේ මෙයා බවට පත් වෙනකොට තාපයක් පිට කරා කියලා කියන්නේ ඇත්තටම ප්‍රතික්‍රියක වල ශක්තිය ඔයාලට හොයන්න ඕන නම් පළවලයි අර පිට වෙලා කියපු තාපයයි දෙකම එකතු කරලා ගනින් ඔය කතාවක් කියන්නේ. තේරුණාද නැද්ද? තේරුණා එහෙම ගත්තොත් එහෙම ශක්ති සටහනේ කියන්නේ මේ වගේ අවස්ථාවකදී උඩට එන්න ඕන කවුද? ප්‍රතික්‍රිය ප්‍රතික්‍රියක. පහළට එන්න ඕන කවුද? ප්‍රතිඵල. මේ ප්‍රතික්‍රිය අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කියන්නේ හැම වෙලේම ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වලින් නේද ඵල හැදෙන්නේ. අවශ්‍ය හැම වෙලේම ප්‍රතික්‍රියක වලින් තමයි ඵල හැදෙන්නේ. හැබැයි මතක තියාගන්න ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙනකොට ප්‍රතික්‍රියක ඵල බවටපත් වෙනකොට ඵලවල ශක්තිය අඩු වුණා කියන්නේ මේකෙන් අනිවාර්යෙන් ශක්තිය මොනවාලා තියෙනවද? පිට වෙලා පිට වෙලා මං කියන එක තේරෙනවද? තේරෙනවා ප්‍රතික්‍රියක දැන් මේක ගත්තොත් එහෙම කියන්නේ මම මේ සටහන ගත්ත විදිහට කියන්නම්. ප්‍රතික්‍රියක ඵල බවටපත් වෙනකොට තාපය පිට වුණා නම් මෙයාගේ ශක්තිය වැඩි මෙයාගේ ශක්තිය අඩුයි. ඒ නිසා මෙයා උඩ මෙයා යට. කවුරු උඩ කවුරු යට හිටියත් ප්‍රතිඵල ටික උඩට ආවත් හැම වෙලේම ප්‍රතික්‍රියක ඉඳලානේ ප්‍රතිඵල හැදෙන්නේ. ඒ නිසා ප්‍රතික්‍රියක ඉඳලා ඵල පැත්තට ඊතලයක් එනවා. එතන මේ ඊතලෙන් කියන්නේ ශක්තිය යන්නේ නේද? ප්‍රතික්‍රියාව සිදු වෙන පැත්තට. ප්‍රතික්‍රියාව සිදු වෙන පැත්ත ප්‍රතික්‍රියාව සිදු වෙන පැත්ත. ඒතර ප්‍රතික්‍රියක කියන එක්කෙනා ලොකු ශක්තියක ඉඳලා මේ ශක්තිය ලොකු පැත්තක ඉඳලා ප්‍රතිඵල බවට පත් වෙනකොට දිලිස්කල ශක්තිය අඩු වුණා නම් ඒ අඩු වෙච්ච ශක්තිය එළියට යන්න ඕනේ නේද පිටට? අවශ්‍ය දැන් මේක වන්නෝ කියන්නේ ප්‍රතික්‍රියක කියන එක්කෙනා මේ තාපයේ කියන ශක්තියත් උරා වෙන තමයි ඵල බවට පත් වෙලා තියෙන්නේ. එහෙම ගත්තොත් මෙතන මම මේව ශක්ති සටහනක් ඇන්දොත් එහෙම කවුරු උඩට එන්න ඕනේ? ඵල උඩට එන්න ඕනේ. මොකද ප්‍රතික්‍රියක තාපයක් උරා වෙන ඵල බවටපත් උනේ ඵලවල ශක්තිය වැඩි. එතන ප්‍රතික්‍රියාවක වල ශක්තිය මොනවද? අඩුයි ප්‍රතික්‍රියාවක ශක්තිය අඩුයි. හැබැයි ඵලවල ශක්තිය වැඩි වෙලා ප්‍රතික්‍රියාවල ශක්තිය අඩු වුණාට හැම වෙලේම ප්‍රතික්‍රියාව වෙන්නේ මොන පැත්තටද? එන්නට ප්‍රතික්‍රියාවක වෙනව මොන පැත්තටද? පළවල පළවල. ඒ කියන්නේ මේ ඊතලෙන් තේරෙනවද මේ ඊතලයේ මෙතන පහළට ආවේ
ප්‍රතික්‍රියක උඩ ඵල යට නිසා. මේ ඊතල උඩට ආවේ ප්‍රතික්‍රියක යට ඵල උඩ නිසා. තේරුණාද නේද? තේරෙනවා. ඒතර ප්‍රතික්‍රියක කියන්නේ ඵල බවට පත් වෙනකොට ප්‍රතික්‍රියක වල තිබ්බේ නැති ශක්තියක් ඵලවලට ඉන්නේ මොනවා වුණොත්ද? ශක්තිය මොනවා කරගත්තොත්? අවශෝෂණය. අන්න අවශෝෂණය කරන නිසා. තේරුණා මං කියන්නේ? ඔව් සර්. මෙන්න මේ දේ දාන්න ඕකේ ෂැඩි. හරි සර්. හරි. එතකොට කියන්නේ අපි නිකන් අපි දන්න උදාහරණ දෙකක් කරලා මේ පාඩම නවත්තමු. අපි හිතමු ඔයා හිතන්න ප්‍රභා සංශ්ලේෂණය දිනවනේ. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව. ඒතර ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේදී කියන්නේ මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ජලයයි එකතු කරලා මොකද කරන්නේ? C6යි H12යි O6යි ග්ලූකෝස් එක කවුද කරන්නේ? ඔක්සිජන්. ඔක්සිජන් මේ ඇල ප්‍රභා සංශ්ලේෂණ. ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරමු. එතකොට මේ ප්‍රතික්‍රියාව තුලිත නැති නිසා තුලිත කරන්න මෙතනට 6යි මෙතනට 6යි මෙතනට 6යි එනවා නේද? ඔව් සර්. එතකොට කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී මේ වැඩේ වෙන්න සූර්යාලෝකයක් උරා ගන්නවා නේද? ඔව් සර්. එතකොට මට කියන්න ප්‍රතික්‍රියකවලද ශක්තිය වැඩි ප්‍රතිඵලවලද ශක්තිය වැඩි? ප්‍රතික්‍රියකවල. ප්‍රතික්‍රියක කියන අය ඉරේලියත් අවශෝෂණය කරගෙන නම් මේ වැඩේ කරන්නේ මේක ශක්තිය අවශෝෂණය කරන ප්‍රතික්‍රියාවද ශක්තිය පිට කරන ප්‍රතික්‍රියාවද? ශක්තිය අවශෝෂණය කරන එක. ශක්තිය අවශෝෂණය කරන එක. මම කියන එක තේරුණාද නැද්ද? තේරෙනවා. කියන්නේ මෙන්න මේ දෙන්නා සූර්යාලෝකයේ කියන සූර්යාගෙන් ලැබෙන ආලෝක ශක්තිය පුරාගෙන තමයි පළබවට පත් වෙලා තියෙන්නේ. දැන් තාපය කියන එක අමතක කරන්නකො. තාපය කියන එක අමතක කරලා ශක්තිය නිකන් පොදුවේ ශක්තිය අතින් හිතන්නකො. මෙයා සූර්ය ශක්තිය සූර්ය ආලෝක ශක්තිය පුරාගෙන පළබවට පත් වෙන්නේ. ප්‍රතික්‍රියකවලද ශක්තිය වැඩි ප්‍රතිඵලවලද ශක්තිය වැඩි? ප්‍රතිඵලවල. ප්‍රතිඵලවල ශක්තිය වැඩි. ප්‍රතිඵලවල ශක්තිය වැඩි නිසා මේක ඇවිල්ලා තාප දායකද තාප අවශෝෂකද? තාප අවශෝෂණය. තාප අවශෝෂක. එහෙම ගත්තොත් පළ ටික උඩට එන්නේ නැතයි. කවුද පළ ටිකට එන්න ඕනේ කියන්නේ? C6යි H12යි O6යි ධන 6යි O2. තේරුණාද? ඔව් සර්. අර කලින් අපි ලිව්වේ ප්‍රතික්‍රියක ඵල කියලා නිකන් වචනේ නෙවෙයි. ඒතර මෙතන මේ සූත්‍රය කියන්නේ. සූත්‍රය බැලන්ස් කරලා ගන්න ඕනේ. මෙයා ඉරේලියත් උරාගෙන මෙයා බවට පත් වෙනකොට මෙයාගේ ශක්තිය වැඩි. ඒ කියන්නේ ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි. ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. කවුද? 6යි CO2 ධන 6යි H2O.
එතන ප්‍රතික්‍රියක වලින් තමයි ඵල හැදිලා තියෙන්නේ. මේ ප්‍රතික්‍රියක වලින් ඵල හැදුණා නම් ඊතලේ කොහෙද දෙන්න ඕනේ? උඩට. උඩට. අර කලින් එකේ කියන්නේ ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් කොහොමත් ප්‍රතික්‍රියක වලින් ඵලනේ හැදෙන්නේ. ඇයි මේ ඊතලේ ගහන්නේ කියලා. ඒකට හේතුව අපි ශක්ති සටහන් වලදී හැම වෙලේම ප්‍රතික්‍රියක ඵල කියේ ඉන්නවද නැත්නම් ප්‍රතික්‍රියාවකදී? ප්‍රතික්‍රියා කියලා. ප්‍රතික්‍රියාවලිය කියන්නේ ප්‍රතික්‍රියක ඵල කියලා ලියලා ඉන්නේ දැන්. ඔයාලට හිතෙන්න පුළුවන් අර කලින් ඇඳපු රූප දෙකේ ප්‍රතික්‍රියක ඉඳලා ඵල පැත්තට මොකටද ඊතලයක් ගහන්නේ? කොහොමද ප්‍රතික්‍රියක වලින්නේ ඵලෙ එන්නේ කියලා. හරිද? ඔයා හිතන්නකො මෙතන මේ ඊතලයේ තිබ්බ නැත්නම් ඔයාට හිතා ගන්න පුළුවන් කවුද ප්‍රතික්‍රියක කවුද ඵල කියලා? බෑ සර්. මාරු. බෑ හේතුව මොකද දන්නවද? කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු කරලා ග්ලූකෝස් හදනවා ග්ලූකෝස් ඔක්සිජන් කියන ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. මේ ප්‍රභා සංශ්ලේෂණ පරීක්ෂණයම මේ සමීකරණයම අනිත් පැත්තකුත් තියෙනවනේ අර කාබන් මේ ග්ලූකෝසුයි ඔක්සිජන් එකතු කරලා කාබන් ඩයොක්සයිඩුයි ජලයයි ශක්තිය හදනවා කියන්නේ. ඔව් සර්. ඒ කියන්නේ ඔයාලට තේරෙනවද ප්‍රභා සංශ්ලේෂණයට ළඟින් යනවා නේද කියන්නේ සෛලීය ශ්වසනය. මතකද? ඔව් සර්. මොකද දැන් ප්‍රභා සංශ්ලේෂණයේදී කරන වැඩේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයි ඉරේනිය එකතු කරලානේ මේවා හදන එකනේ. සෛලීය ශ්වසනයේදී කරන්නේ මේ දෙන්න අපි මේ ප්‍රතික්‍රියා කරලා ආය අර ටික ගන්න. ඒතර අපේ ඇඟේ මේ ශක්තිය විදිහට අපි පාවිච්චි කරන්නේ කාලින් ලැබිච්ච ශක්තිය. සූර්යාලෝක. සූර්යාලෝකය. ඒතර අපි මේ කරලා දෙන වැඩේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයි කියන පදාර්ථ ටික අස්සට සූර්යාලෝකය කියන ශක්තිය එකතු කරලා මෙන්න මේ පදාර්ථ දෙක හදන ශක්තිය ගැඹුරු පදාර්ථ දෙකක් හදලා තියෙනවා. අපි කරන වැඩේ ඇඟ ඇතුළේදී මේ ශක්තිය ගැඹුරු පදාර්ථ දෙක එකට ගත්තලා අර පදාර්ථ දෙක එන ගමන් අර ශක්තිය ගන්නවා ඇඟේ වැඩවල. කියන්නේ මේක මෙහෙම වෙනවා නම් මේක මෙහෙම යන්නේ නැත්නම් අනිත් පැත්තට. පුළුවන් නේද? ඔව් සර් පුළුවන්. C6යි H12යි O6යි ධන O2 වලින් කාබන් ඩයොක්සයිඩ් ජලයයි ශක්තියයි නේ පිට වෙන්නේ. ඔව් සර්. එහෙම ගත්තොත් එනිස් මේක ඇවිල්ලා අරගෙන අනිත් පැත්ත කියලා දෙනවා. ඔව් සර්. ඒතර මේකේ ඔයා chart එකක් ගත්තොත් එහෙම කෙනෙක් මෙන්න මෙහෙම මේ පැත්තට ශක්තිය දැම්මොත් එහෙම දැන් මේ කියන්නේ ඔයාලට තේරෙනවද කොහොම වුණත් හැම වෙලේම එකම ප්‍රතික්‍රියාවේ දෙපැත්ත ලිව්වත් උඩට එන එක එකයි නේද? ඒ කියන්නේ මෙතන බලන්නකො. මෙයා ඉරේනියත් උරාගෙන ඵල බවටපත් වෙනවා. මෙයා ඵල බවටපත් වෙන ගමන් ශක්තිය පිට කරනවා. ඒතර එහෙම ගත්තොත් තාම මෙයාගේ නේද ශක්තිය වැඩි. ඔව් සර්. ඒ කියන්නේ ඔයා කටපාඩම් කරන්න යන්න එපා. කොහොම කරත් මතක තියාගන්න. ඔයා ප්‍රභා සංශ්ලේෂණයට ලිව්වත් ශක්තිය වැඩි කෙනා තමයි උඩට එන්නේ. ඔයා සෛලීය සුසනයට ලිව්වත් ශක්තිය වැඩි කෙනා තමයි උඩට එන්නේ. ඒතර එකම ප්‍රතික්‍රියාව කියන්නේ අනිත් පැත්ත ගහනකොට ප්‍රතික්‍රියාව සිදුවන දිශාව වෙනස් වුණාට ශක්තිය වැඩි කෙනා මාරු වෙනවා. නෑ සර්. නෑ ඒ කියන්නේ මෙතනත් මතක තියාගන්න. මෙතනත් උඩට එන්න ඕනේ. ශක්තිය වැඩි කෙනා කවුද? C6යි H12යි O6යි ධන 6යි O2. මොකද එයාගෙන් තමයි මෙයා බිඳු හෙලන ගමන් ශක්තිය පිට වෙලා තියෙන්නේ. තේරුණා මං කියන්නේ? ඔව් සර් තේරුණා. මෙතන මෙයාගෙන් ශක්තිය උරාගෙන මෙයා බවට පත් වෙනකොට මෙයාගේ ශක්තිය වැඩි. මෙතන මෙයා මේ දෙන්න බවට බෙදෙනකොට ශක්තිය පිට වෙනවා. ඒක කොහොමද මේ නියන්ත්‍රණය තමයි ශක්තිය. ඒතර පහළට එන්න ඕනේ. C6යි මේ 6යි CO2 ගන්න 6යි H2O. ඒතර මෙතන කියන්නේ සීතල එන්නකොට කොහෙද? උඩටද යටටද? යටට සර්. මෙතනදී කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු කරලා මේගොල්ලෝ හදනකොට මෙතන ග්ලූකෝස් ඔක්සිජන් එකතු කරලා කාබන් ඩයොක්සයිඩ් ජලය හදලා තියෙනවා. මෙතන මේ වැඩේ කරගන්න ශක්තිය උරා ගන්නකොට මෙතන මේ වැඩේ වෙනකොට ශක්තිය මොනවද තියෙනවා? පිට වෙනස්. හරිද? ඒත් ඇත්තම ගත්තොත් කියන්නේ ෂෝට තේරෙනවද? මේ ඇයිලා මොන ප්‍රතික්‍රියාවක්? ඔව්. තාපදායක ප්‍රතික්‍රියා. තාපදායක මෙහා කවුද? තාප අවශෝෂණ ප්‍රතික්‍රියා. තාප අවශෝෂණ ප්‍රතික්‍රියාව. මේ දෙක පැත්ත මාරු කරලා ඕකේ ලියන්න. තේරුණාද නැද්ද? තේරුණා සර්.
හැබැයි ඔගේ ඕකේ කියන්නේ ඔය මේ ශක්ති සටහනේ ලියනකොට අනිවාර්යෙන් මේ තුඩිත කරලා ලියන්න. හරි සර්. ඒ කියන්නේ නිකන් ලියන්න එපා කාබන් ඩයොක්සයිඩ් ජලයයි. එහෙම කියලා නිකන් ලියන්න එපා. අය ඔය තුඩිත කරලාම ලියන්න ඕනේ බැලන්ස් කරලා ලියන්න. කියන්නේ ඕකේ පැත්ත මාරු කරලා ලියන්න ඕනේ. හරි සර්. මේකේ මොනවා හරි ඩවුට් එකක් තියෙනවද? කියන්නේ ෂෝට මේ ගත්ත විදිහේ මොනවා හරි තේරෙන්නේ නැති මොනවා හරි අවුලක් තියෙනවද? නෑ සර්.
හරි සර්. හරි. එතකොට කියන්නේ ෂෝරිකාව එක උදාහරණයකින් උදාහරණයයි දෙකයි තියෙන්නේ මම මේ එක එකක් ඔයාලට කරලා පෙන්නනවා. මේ අර මේ ඔයා හිතන්නක් කියන්නේ ඔය ඇසිඩ් වලට ලෝහ දාන ඒවා තියෙන්නේ. අර අපි කරේ කලින් මැග්නීසියම් පටියක් දානවා HCl අම්ලයට කී කරා නේද? ඔව් සර්. ඔයාලා නිකමට ඉඳලා කියන්නේ ඇසිඩ් එකකට HCl පටියක් මේ සෝරි ඇසිඩ් එකට HCl පටියක්. HCl වලට මැග්නීසියම් පටියක් දැම්මොත් එහෙම ඒ දාලි වල අපි ඒක ඇල්ලුවොත් එහෙම අපේ අතර කූල් එකක් දෙන්නේ රස්නයක් දෙන්නේ. ප්‍රශ්නයක් සර්. රස්නයක් දෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මැග්නීසියම් පටියක් අරගෙන ඔයා දානවා නම් HCl අම්ලයකට මේක මැග්නීසියම් හයිඩ්‍රජන් ගහලා හයිඩ්‍රජන් පිට කරලා මැග්නීසියම් ක්ලෝරින් එක සෙට් වෙනවනේ. ඒතර මම ඕක කිව්වනේ දැන් කොහොමද ගන්න ඕනේ කියලා. දෙකක් පිට කරනවා ක්ලෝරින් එකයි කියන්නේ MgCl2 අර පිට වෙන හයිඩ්‍රජන් යන්නේ මොනවා විදිහට? H2 විදියට. H2 විදිහට. ඊට පස්සේ ඔයාට මේක බැලන්ස් කරන්න මේක ඉස්සරහට කීයක් දාන්න ඕනද? දෙකක් දාන්න වෙනවා. ඒ හයිඩ්‍රජන් දෙකටයි ක්ලෝරින් දෙකටයි බැලන්ස් එක මෙහෙම දාන්න ඕනේ. ඒතර මැග්නීසියම් පටියක් HCl එක ප්‍රතික්‍රියා කරනකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් හයිඩ්‍රජන් හැදෙන ගමන් මේකෙන් තව කෙනෙක් පිට වෙනවා කවුද කියලාද? තාපය කියලා. තාපය කියන. ඒතර මේ තමයි කියන්නේ ප්‍රතික්‍රියක මේ තමයි කවුද? ප්‍රතිඵල. ශක්ති සටහනක් ඇඳපන් දිවුවොත් එහෙම මේ ශක්ති සටහනේ උඩට එන්න ඕන කාවද ප්‍රතික්‍රියකද පළද? ප්‍රතික්‍රියද. ප්‍රතික්‍රියකට නේද උඩට එන්න ඕන. තේරුම් නැද්ද? තේරෙනවද? ඒ කියන්නේ මෙයා බාටපත් වෙනකොට තාපයක් පිට කරාගෙන ඔය තිබ්බ තාපය කලින් මුගය ඇතුලේ තිබිලා තින්නේ නා. එහෙම ගත්තොත් Mg එක ධන 2යි HCl වලින් කවුරු හැදෙනකොටද? MgCl2 එකයි H2O වල හැදෙනකොට තාපය එළියට පිට වෙලා තියෙනව නේද? ඔව් සර්. එතන මෙයාගෙන් තමයි ප්‍රතික්‍රියක වලින් තමයි ඵල හැදුනේ කියලා පෙන්වන්න පහළ නීතලයක් ගන්නවා. මේක නේද බලන්න කෙනෙක් ඔය පළවෙනි පිටුවේ තියෙන්නේ 205 පිටු අංක 205. දැන් බලන්න ඔයාලට ඒක තේරෙනවද කියලා. ඔව් සර්. හරිද? එතන ගැනීම මේක මේ සිද්ධිය මෙච්චරයි. ලෝහ අම්ලත් එක්ක දක්වන ප්‍රතික්‍රියා හැම එකක්ම මොන ප්‍රතික්‍රියාවද? තාපදායක ප්‍රතික්‍රියා. තාපදායක ප්‍රතික්‍රියා. උදාහරණයකට අපි ගමුකෝ එකක් ගමුකෝ මැග්නීසියම් මේ ඇලුමිනියම් ගමුකෝ. ඇලුමිනියම් එක්කෙනා HCl එක ප්‍රතික්‍රියා කරලා හදනවානේ. ඇලුමිනියම් ක්ලෝරයිඩ් එකයි හයිඩ්‍රජන් එකයි මේකත් අපි කලින් කරානේ. මේ ක්ලෝරින් එක මේ බැලන්ස් වෙන්නේ මෙතනට දෙකක් දාලා මෙතන 3 2 6ක් දාලා ඒ හයිඩ්‍රජන් බැලන්ස් කරන්න මෙතනට 3ක් දාලා ඇලුමිනියම් බැලන්ස් කරන්න මෙතනට දෙකක් දානවනේ. එහෙම ගත්තත් කැනිෂ් මේ ලෝහයක් සමග අම්ලයක් ප්‍රතික්‍රියා කරනකොට අනිවාර්යෙන් මොනවද පිට වෙන්න ඕනේ? තාපය. තාපය පිට වෙනවා. එහෙම ගත්තොත් මේකම මාරු කරලා 2යි ඇලුමිනියම් ධන 6යි HCl වලින් කවුද? 2යි AlCl3 හැදෙන ගමන් 3යි H2 පිට කරන ගමන් ඌ තාමේ පිට නේද කරන්නේ? තාපය. නේද? ඔව් සර්. මෙතන කියන්නේ ඔයා ඔගේට මේ වාක්‍යයක් තියාගන්න තාපදායකයට තියෙන්නේ. ලෝහ අම්ල සමග දක්වන ප්‍රතික්‍රියා තාපදායක. ලෝහ අම්ල සමග දක්වන ප්‍රතික්‍රියා තාපදායක. හරි සර්. හරිනේ. ඊට පස්සේ කියන්නේ මේ අච්චු පොත ගත්තාම මෙන්න මෙතන යනවනේ මේ q සමාන mc θ කියලා ගණන් හදන පාර්ට් එකක්.
මේ මම දන්නේ මේ මොන මීහරකද මේක දැම්මේ මෙතනට කියලා. හරිද? මේ Q සමාන mc θ කියන්නේ තාපය සම්බන්ධ සමීකරණයක්. Q කියන්නේ තාපය, m කියන්නේ ස්කන්ධය, c කියන්නේ විශිෂ්ට තාපධාරිතාව, θ කියන්නේ තාප හුවමාරුව. ඒ කියන්නේ ආරම්භක සහ අවසාන උෂ්ණත්ව අතර වෙනස. ඒතර අර එහෙම දාලා මේ අර කොච්චර තාපයක් උරා ගත්තද කොච්චර තාපයක් පිට වුණාද කියලා හොයන සමීකරණයක්. දැන් මේ ඇවිල්ලා 11 වසරේ පළවෙනි පොතනේ බං. දෙවෙනි පොතේ පළවෙනි පාඩම මොකද්ද? තාපේස. දෙවෙනි පොතේ පළවෙනි පාඩම තාපය. ඒතර එතනදී හරියට තාපය කියන්නේ මොකක්ද? චාලක ශක්තිය කියන්නේ මොකක්ද? ඒතර තාපය මයින්නේ කොහොමද? තාපය රඳා පවතින්නේ කොහොමද? තාපය ගමන් කරන්නේ කොහොමද? ඒ ඔක්කොමත් එක්ක බං තියෙනවා සමීකරණයක්. ඔය Q සමාන mc θ කියන එක එතන තියෙනවා. කියන්නේ පිට කරපු තාපය කොච්චරද? ලබාගත් තාපය කොච්චරද? අර එහෙම මයින්න සමීකරණයක් තියෙනවා තාපයේ පාඩමේදී. ඒතර තාපයේ පාඩම හරියට කරන්නේ නැතුව තාපයේ පාඩමේ තියෙන පොඩි කෑල්ලක් අරන් මෙතනට දාලා කතා කරන්න ඕනේ නැහැ නේ. මං කියන්නේ තේරෙනවද? ඔව් සර්. ඒ කියන්නේ මේකෙන් පස්සේ තියෙන පාඩම සැරටම තාපය කතා කරන්න තියෙනකොට ඒ තාපයේ තියෙන පොඩි කෑල්ලක් අරන් මේකට ඇතුළත් කරලා ඔළුව විකාර කරගන්න ඕනේ නැහැ නේ. ඒ නිසා කියන්නේ මම මෙතනින් එහාට මේ පාඩම ඉවරයි. මේ පාඩම ඉවරයි. මම ওই තාපයේ කෑල්ල ගන්න නැහැ මෙතන. තේරෙනවද? තාපයේ කෑල්ල අපි කතා කරමු තාපයේ පාඩම ඉවරනාට පස්සේ. මං කියන්නේ තේරෙනවද? ඔව් සර්. හරි ඒ නිසා මෙතනින් අද දවසේ වැඩ ඉවරයි. එහෙම ගත්තොත් පළවෙනි පොතත් ඔතනින් ඉවරයි. මම අරක අතෑරියේ ඇයි කියලා ඔයාලට තේරෙනවද? ඔව් සර්. ඒක මම අතෑරියේ කියන්නේ ඕක මම උතන ඔයාලට Q සමාන MC තියලා දාලා ගණන් හදාගන්න ගියොත් එහෙම ඔයා දන්නේ Q මොකක්ද? M මොකක්ද? C මොකක්ද? θ මොකක්ද? ඇයි ඒවා එහෙම ගත්තේ? මොන තත්ත්වයට දේද ඔයාලට එහෙම ගන්න පුළුවන්? ඔයා කොහොමද ඒකට ඒ උත්තර ගන්න කොහොමද ඒක ගාන හදන්න අවශ්‍ය දත්ත ටික කොහොමද ඔයා තෝරගන්නේ? අර එන ප්‍රශ්න ගොඩක් කියනවා උතනොත් කතා කරමු. ඒ නිසා තමයි මම කිව්වේ තාපයේ පාඩම ඉවර කරලා තාපයේ තියෙන ගැටලු ඔක්කොම ටික කතා කරලා ඉවර වුණාට පස්සේ අපි මේ කොහොමත් එතනදී මේ වගේ ගණන් හැදෙනවා බං. ඒ නිසා මේ පාඩමට එන්න ඕනේ නැහැ එතන. ඒ නිසා මම මේ පාඩම ටික මෙතනින් නතර කරනවා. ඒතර 10 වස්සේ පළවෙනි පොත ඉවරයි. හරිද? හරි සර්. හරි එතකොට එතනින් අද දවසේ වැඩි ඉවරයි. ආයෙ වායෝක බලා ගන්න මේ අද දවසේ කරපු වැඩ ටික. ඒතර අපි අද අම්ල භස්ම ලවණ ඉවර කරා. ඒකේ අර පොඩි කාරණා ටිකක් ඔයාලට මම දාන්න තියෙනවා සහ ඔයාට අච්චුපතෙන් බලා ගන්න පුළුවන් දේවල් කීපයක් තමයි මම දුන්නේ නෑ ලියන්න බොරු වැඩක් වෙලාව යනවා. ඊට පස්සේ තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතව සිදුවන තාපය පිට කිරීමේ සහ තාපය ලබා ගැනීමේ ප්‍රතික්‍රියා. ඒතර මෙතන මට ලියන්න පුළුවන්ද අයිස් දිය වෙන ඒවා නම් මම කතා කරන්න පුළුවන්ද? බෑ සර්. බෑ මොකද අයිස් දිය වෙනවා කියන්නේ රසායනික ප්‍රතික්‍රියා නෙමෙයි කියන්නේ. ඒක භෞතික විපර්යාසනේ. අවස්ථා විපර්යාසනේ. මම කියන්නේ තේරෙනවද? ඔව් සර්. ඒතර මෙතන කතා කරේ රසායනික ප්‍රතික්‍රියා. මේ කීපදෙනෙක් එකතුලා නව ද්‍රව්‍ය සෑදීමේ ප්‍රතික්‍රියාවන්ට ආශ්‍රිතව තාප විපර්යාස. හරි නේද? එතනින් අද වැඩි ඉවරයි. ඔය ටික බලා ගන්න. ඩවුට් එකක් තිබ්බොත් අහන්න. හරි? හරි සර්. good night. God bless. Good night sir. God bless.